හරි ඒතර අපි MCQ 24ක් කතා කරා පන්තියේ 25 ඉඳන් ඩිස්කෂන් එක කතා කරන යම් එන්නකො 25ට 25 මොකද්ද කියලා තියෙන්නේ 25 තියෙන්නේ මිනිසෙකුගේ හෘදය මගින් මිනිත්තුවකදී දමනයක් කරා 120 mmHg පීඩනයක් යටතේ රුධිරය 4 වැඩි කිරීම 10 ඍණ 3යි ප්‍රමාණයක් පොම්ප කරයි රසදියවල ඝනත්වය මෙන්න මෙහෙමනම් හෘදයේ ක්ෂමතාවය වන්නේ කියලා තමයි අහන්නේ හෘදයේ ක්ෂමතාවය වන්නේ කියලා තමයි අහන්නේ රයිට් එතකොට මොකද්ද මේකට කරන්න පුළුවන් හරිද දීලා තියෙන්නේ මොනවද දීලා තියෙනවා පීඩනය දීලා තියෙනවා ඊට පස්සේ පරිමාව දීලා තියෙනවා ඝනත්වය දීලා තියෙනවා ක්ෂමතාවය තමයි අහන්නේ හරි ඝනත්වය දීලා තියෙනවා ක්ෂමතාවය තමයි අහන්නේ කොහොමද වැඩේ කරගෙන යන්නේ හරි 25 25 අපි දන්නවා මෙන්න මෙහෙම කතාවක් හරිද ක්ෂමතාවය ලියා ගන්න පුළුවන් අපිට FV ගුණිතයෙන් මම මෙහෙම එකක් කරනවා වර්ගඵලයෙන් බෙදා ගන්නවා මේක. ඒ වගේම මෙයා වර්ගඵලයෙන් වැඩි කරනවා වෙනසක් නොවෙන්න. එතකොට මෙතන FBD මේ කියලා කියන්නේ පීඩනය. ඒ වතාවක් D. ඒ කියන්නේ හරස් කඩ වැඩි කරන්න ඕනි ප්‍රවේගයෙන්. ඒ කියන්නේ මොකද්ද? පරිමාව. එතකොට ක්ෂමතාවය ගන්න පුළුවන් අපිට පීඩනය මේක දීලා තියෙනවා. පරිමාව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද පීඩනය අපිට ගන්න පුළුවන් 120 mmHg තියෙන්නේ. ඒක අපිට කන්වර්ට් කරගන්න වෙනවා. පරිමාවක් දීලා තියෙනවා. හරි. එහෙනම් මේව කරමු. 120යිනේ. 120යි Hg මිලිමීටර් මීටර කරගන්න හරි 10 ඍණ 3ෙන් වැඩි කරගන්න මීටර වුණා ඊට පස්සේ ඒක වැඩි කරගන්න ඕනි h rho g rho කියලා කියන්නේ 13600යි 13600 කියලා කියන්නේ 13.6 වැඩි කිරීම 10.3යි කියලා දීලා තියෙනවා h හරි rho හරි g කියලා කියන්නේ 10යි ඔන්නෝම එන්නේ වැඩි V පරිමාව දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. පරිමාව දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. එතකොට මොකද වෙන්නේ මෙහෙම කැපිලා යනවා. හරිද මෙයා මෙයායින් වැඩි කරගත්තාම 120 වැඩි කිරීම 136 වැඩි කිරීම 4 වතාවක් 10 ඍණ 3යි. හරි. ඕක සුළු කරගත්තාම එන්න ඕනි. හරි. ඕක සුළු කරගත්තාම එන්න ඕනි. අවසානයේ 1088යි වොට් කියලා සුළු කරන්න මම යන්නේ නැහැ 1088යි වොට් කියලා එන උත්තරේ 1088යි වොට් කියලා එන උත්තරේ හරිනේ රයිට් අදාහරණයක් ගාලා මෙතන චුට්ටක් වැරදුනා මේ කියන්නේ AB කියලා කියන්නේ මොකද අපි දන්නවා Q සමානයි AB දන්නව නේද Q සමානයි AB ඒක තමයි දාන්නේ ඒතර මෙතන මොකද්ද මේ කියන්න ඕනේ මේ කියන්නේ Q පරිමා ගැලීමේ ශීඝ්‍රතාවය ඒක දාන්න පුළුවන් කොහමද පරිමා ගැලීමේ ශීඝ්‍රතාවය දාන්න පුළුවන් හරිද හරි පරිමා ගැලීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ b බෙදීම t මේකෙන් තමයි දාන්නේ හරිද එතකොට මොකද වෙන්නේ මේක අමතරව බෙදන්න ඕනි හරිද 60න් බෙදන්න ඕනි මිනිත්තුවට කියලා කියනවනේ මිනිත්තුවට නම් 60න් බෙදන්න ඕනි එතකොට තමයි ওই ගාන එන්නේ හරිද රයිට් ඊට පස්සේ 26 කියන්නේ තිරස් අහස් යන තටුවක් හරහා වාත් ධාරාවක් අනාකූලව දරායයි තටුවේ පහළ පෘෂ්ඨය හරහා වායු ධාරාවේ වේගය 90 ms ශ්‍රේණියක වන අතර ඉහළ පෘෂ්ඨය හරහා වේගය 120 ms ශ්‍රේණියකගේ
තටුවේ දිග 10 මීටර වෙන අතර දන්නේ පළල 2 මීටර කී තටුව දෙපස පීඩනාන්තරයක් තටුව මත ඉහළට ඇතිවන බලයක් වෙනුයි කියලා තමයි අහන්නේ. හරි. එතකොට මේක එකපාරම ගන්න විදිහකුත් තියෙනවා. අපි ඉස්සෙල්ලාම තියරි එක දාලා කොහොමද කියලා බලමු හදන්න මේක ඉස්සෙල්ලා. අපි දන්නවනේ මෙහෙම තටුවේ ආකෘතිය තියෙන්නේ මෙහෙමයි. කොහොමද තියෙන්නේ? ඒතර ඕකේ කොහොමද අනාකූල රේඛා ඇති වෙන්නේ? අනාකූල රේඛා ඇති වෙන්නේ මෙහෙමයි. කොහොම යටින් ඔහොම යනවා. කොහොමනේ කතන්දරේ යන්නේ? හරිද? කොහොම තමයි වැඩේ යන්නේ. එතකොට අපි දාන්නේ කොයි වගේ ලක්ෂයකද? මෙන්න මේ වගේ ලක්ෂයකට මෙන්න මේ වගේ ලක්ෂයකටයි. හරිද? එතකොට මේ වගේ ලක්ෂයක් අපි A කියලා ගන්නවා මේ වගේ ලක්ෂයක් B කියලා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙතන PA මෙතන PB මෙතන VB මෙතන VA කියලා ගන්න. ඒතර මේ ලක්ෂය මෙන්න මේ වගේ ලක්ෂයක උනත් අවුලක් නැහැ. ඒක කියන්නේ එකම මට්ටමේ අපි තමයි සලකන්නේ මේ වැඩේදී. එහෙනම් A හා B ට බර්න්වලි දැම්මහම PA දන භාගයක් ρ A VA වර්ගය සමානයි PB දන භාගයක් ρ A භාගයක් ρ B වර්ගය ඒ නෑ සෝරි B වර්ගය B වර්ගය හරිද? එතකොට මොකද වෙන්නේ? මෙයා මෙහෙට ගන්නවා. මෙයා මෙහෙට ගන්නවා. හරිද? මේ පැත්තේ මොකද වෙන්නේ? පීඩනය අඩුයි යටින් තමයි පීඩනය වැඩි වෙන්නේ. එතකොට PA ඍණ PB සමානයි භාගයක් ρ එළියට අදින ගමන් VB වර්ගය ඍණ VA වර්ගය. එතකොට මොකද වෙන්නේ? පීඩනාන්තරයක් ගොඩ නැගෙනවා. පීඩනාන්තරයක් ගොඩ නැගෙන හින්දා හරිද? ඉහළට ඇති වෙනවා බලයක්. මේ බලයක් ඇති වෙනවා. ඔය ගොඩ නැගෙන බලය ලියා ගන්න පුළුවන්. හරිද? පීඩනාන්තරයේ වතාවක් PA ඍණ PB වතාවක් හරස්කඩ වර්ග බලය. හරස්කඩ වර්ග බලය දීලා දිනවා කැපිටල් A. රයිට්. ඊට පස්සේ ඔය ගොඩ නැගෙන බලයට දැන් මෙතන දා ගන්න පුළුවන් මට භාගයක් ρ BB වර්ගය ඍණ VA වර්ගයේ වතාවක් කැපිටල් A. භාගයයි ρ කියලා කියන්නේ ρ කියලා කියන්නේ ගානේ දීලා තියෙන 1.2යි. හරිද? මේ දෙක ගත්තාම 120 යනුවයි. එකකට දාන්න 120 ධන 90 අනිත් එක 120 ඍණ 90 දාගන්න. වතාවක් A කියලා කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ 10 වතාවක් 2. 10 වතාවක් 2. සුළු කරලා ගත්තා නම් බලය කියන එක එනවා. ඒක ඔක්කොම සුළු කරාම හරිද? 75600යි නිව්ටන් කියලා එයි බලය. හරිද? ඊට පස්සේ ඕකේ පීඩනයක් අහනවා. ඒතර පීඩනය කියලා කියන්නේ මොකද්ද? F බෙදීම A. මේ හොයාගත්ත 75600 හරි බෙදන්න වර්ගඵලය කීයද? වර්ගඵලය උතන තියෙන්නේ 10 පරක් 2 20යි. 20ෙන් බෙදා ගන්න උත්තරයක් එනවා 3780යි කියලා. 3780යි කියලා. හරිද? කොහොම හදන්න නැතුව කොහොමද මේක MCQ එකේ වෙන විදිහකට කොට දාගන්නේ? මේක අහන්නේ මොකද්ද? එකක් පීඩනය අනිත් එක බලය. මේ බලන්න හොඳට වැඩි ඒ කියන්නේ බලය සහ වර්ගඵලය ගත්තාම මේ බලය සහ වර්ගඵලය ගත්තාම බලය බෙදීම වර්ගඵලයෙන් පීඩනය හම්බ වෙනවා. වර්ගඵලය හම්බ වෙනව නේද? පීඩන බලය බෙදීම පීඩනයෙන් බලය බෙදීම පීඩනයෙන් හම්බ වෙනවා. ඔය දීලා සෙට් එක අල්ලලා හරි මෙතනින් මම එකක් හදා ගන්නවා. P සමානයි F බෙදීමේනි. කැපිටල් A සඳහා ප්‍රකාශනයක් හදා ගන්නවා F බෙදීම T කියලා. ඊට අමතරව අපිට A හොයා ගන්න පුළුවන් 10 වැඩි කිරීම 2යි A යන 20යි වර්ග මීටර කියලා හොයා ගන්න පුළුවන්. හරිද? එතකොට මම කරන්නේ දීලා තියෙන F එකයි P එකයි දදා බලනවා 20 එන්නේ මොකේද කියලා. ආන්න එහෙම ටක් ගාලා හොයා ගන්නත් පුළුවන්. ඔය පස්වෙනි උත්තරේ කියලා. මෙහෙම හදන්න නැතුව ඕනි විදිහකට හදා ගන්න පුළුවන්. හරි. යන උත්තරේ මොකද්ද? උත්තරේ 5 26ට 5. ඊට පස්සේ 27 පාත රූපේ තාපගති විද්‍යාත්මක ක්‍රියාවලියක් පෙන්වයි. මෙහි සමහරක් ලක්ෂ වලට අදාළ පීඩනයන් හා පරිමාවන් පහත් දැක්වේ කියලා කියනවා. 27. අඳගමු මේක.
මෙන්න මෙහෙමයි අදාළ තාපගතික ක්‍රියාවලිය තියෙන්නේ. මෙහෙම උඩට යනවා. මෙතනින් මෙහෙට යනවා. ඔන්න ඔහම. ඔහම තියෙනවා. ඔහමයි. ඔන්න ඔහමයි තියෙන්නේ. එතකොට A මෙතන D මෙතන C මෙතන B මෙතනට අනුරූප අගයන් දීලා තියෙනවා. දෙක වැඩි කිරීම 10 ඍණ 3යි. මෙතනට අනුරූප අගය දීලා තියෙනවා 5 වැඩි කිරීම 10 ඍණ 3යි. 3 වැඩි කිරීම 10 4යි. මෙතන දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 4යි. 8 වැඩි කිරීම 10 4යි. ඔන්නෝම දීලා තියෙනවා. හරිනේ වැඩි. හරි. ඔය විස්තර ටික හරි. AB ක්‍රියාවලියේදී පද්ධතිය මේ තියෙන්නේ. AB ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. AB ක්‍රියාවලියේදී හරි. AB ක්‍රියාවලියේදී AB ක්‍රියාවලියේදී 600 ජූල් තාපයක් එකතු කරන අතර මේකදී 600 මෙන්න මේ ක්‍රියාවලියේදී 600යි. ඒ කියලා කියන්නේ ඩෙල්ටා Q සමානයි ධන 600යි. හරිද? අතර BC ක්‍රියාවලියේදී පද්ධතියට 200යි තාපයක්. BC ක්‍රියාවලියේදී මෙන්න මේකෙදී ධන 200ක තාපයක් දෙනවා. ඩෙල්ටා Q ධන 200ක තාපයක් දෙනවා. AC ක්‍රියාවලියේදී පද්ධතිය අභ්‍යන්තර ශක්තිය AC ක්‍රියාවලියේදී පද්ධතිය අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම වෙනුවේ කියලා තමයි අහන්නේ. පද්ධතිය අභ්‍යන්තර ශක්ති වෙනස් වීම. හරි. ඩෙල්ටා U තමයි අහන්නේ. හරිද? එතකොට කොහොමද ඔක හදාගන්නේ? මේ බලන්න. AB ක්‍රියාවලිය මම ගන්නවා. AB ක්‍රියාවලිය ගත්තාම හරි AB ක්‍රියාවලිය ගත්තාම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. හරිද? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඒතර මෙතනදී වෙන්නේ මොකද? නියත පරිමාප ක්‍රියාවලියක්. ඒ හින්දා මේක මොකද වෙන්නේ? බිඳුවයි. ඒතර ඩෙල්ටා Q කියලා කියන්නේ 600යි. 600 සමාන නම් මෙතන ඉඳලා මෙතනට. ඒ කියන්නේ මොකද්ද? ඩෙල්ටා U AB. ඒ අනුව 600 සමාන ඩෙල්ටා UAB කියලා කියන්නේ මෙතනදී මෙතන ශක්තිය තමයි වැඩි. එහෙනම් UB ඍණ UA තමයි ඔය එන්නේ. හරිද? ඊට පස්සේ BC ක්‍රියාවලිය ගන්නවා. BC ක්‍රියාවලිය ගත්තාම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මේක මොකද්ද? නියත පරිමා ක්‍රියාවලියක්. හරිද? නියත පරිමා ක්‍රියාවලියක්. නියත පීඩන ක්‍රියාවලිය කියන්නේ පීඩනය නියතයි යාගේ. හරිද? එයාගේ පීඩනය නියතයි. පරිමා වෙන්නේ වැඩි වෙලා තියෙනවා. හරි. ඒකේ වෙනස කර තියෙන එච්චරයි. අරගේ තමයි නියත පරිමා. හරි. ඊට පස්සේ මෙතන ඩෙල්ටා Q කියන එක දීලා තියෙනවා ගාන කීයයි කියලාද? 200යි කියලා දීලා තියෙනවා. මෙතන 200යි කියලා ගාන දීලා තියෙනවා. හරිද? ඩෙල්ටා U කොහොමද? BC ඩෙල්ටා W කියන එක ටක් ගාලා ගන්න පුළුවන් එයාගේ වර්ගඵලයෙන්. වර්ගඵලය කියලා කියන්නේ මෙතන උස 8 වැඩි කිරීම 10 4යි. ඕක වැඩි කරගන්න ඕනේ. මෙයාගේ දිග කියලා කියන්නේ 5න් 2ක් ගියාම 3යි. 3 වැඩි කිරීම 10 ඍණ 3යි. මේකයි කියන්නේ 1යි. 200 සමානයි ඩෙල්ටා U BC ධන 8 වරක් 4 32යි. 32යි 320යි. හරිද? 8 වරක් 8 වරක් 3 24යි 240යි. අතරින් එකක් යවම හරි 240 හරි. ඒ අනුව ඩෙල්ටා UBC සමාන වෙනවා මේ පැත්තට ගාවම ඍණ 40ට. ඒ අනුව ඩෙල්ටා UBC කියලා කියන්නේ මේ. මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට පරිමා වෙන්නේ වැඩි වෙලා පීඩනය නියත වෙලා. එතකොට UC ඍණ
UB අවසන් අවස්ථාවෙන් තමයි ආරම්භක අවස්ථාව අඩු කරන්නේ ඍණ 40යි. මේකට දාන්න 2 කියලා. දැන් මට ඕනි මොකද්ද? UC ඍණ UC ඍණ UA UC ඍණ UA UC ඍණ UA. හරිද? එහෙනම් 1යි 2යි එකතු කරන්න. 1යි 2යි එකතු කරලා ගත්තා නම් හරි. 1 ධන 2. 1 ධන 2කින් මොකද වෙන්නේ මේ? මේ පැත්තේ ඍණ UB ට ධන UB කැපිලා යනවා. එතකොට UC ඍණ UA කියලා එනවා. මේකේ මොකද වෙන්නේ? 600යි ඍණ 40යි. 600 ඍණ 40යි. එතන මේ පැත්ත සුළු කරගත්තාම ඩෙල්ටා UAC වෙනවා. මේ පැත්තේ 560යි ජූල් කියලා එනවා. හරිද? 560යි ජූල් කියලා එනවා. රයිට්. එහෙනම් උත්තරයක් තියෙන්නේ මොකද්ද? උත්තරය 5. 5 තමයි එහෙනම් උත්තරයක් තියෙන්නේ. අදාන්ටක් ගාලා. හරි. 28 ඝනත්වය මෙන්න මෙහෙම වන ඝන ද්‍රවයකින් සැදි කුට්ටියක් ඝනත්වය මෙන්න මෙච්චරක් වූ ජලය තුළ පූර්ණව ගිලී පාවේ කියලා කියනවා. හරිද? සම්පූර්ණයෙන්ම ගිලී පාවෙනවලු ජලය මත. හරි. ඔන්න ඕම එකක්. හරි. මේ කෑල්ලේ ඝනත්වය 1300යි කියලා කියනවා. ජලයේ ඝනත්වය 1000යි කියලා කියනවා. පූර්ණ ගිලිපාවේ කුට්ටිය තුල එහි මුළු පරිමාවෙන් අඩක් වූ කුහරයක් තරලයකින් පිරිපවතී. කියන්නේ මේක තව තරලයකින් මෙහෙම පිරලා තියෙනවා. සමාන පරිමාවක්. මේකෙත් v මේකේ පරිමාවත් vම තමයි. තරලයේ ඝනත්වය මෙයයි ඝනත්වය තමයි අහන්නේ. d තමයි හොයාගන්න ඕනේ අපිට. කොහොමද වැඩේ කරන්නේ? මෙහෙම ඉතින් සමපාත වෙලා කියන්නේ මෙහෙම සමතුලිත වෙලා තියෙනවා නම් අපි දන්නවා මෙයාගෙන් පහළට mg ක්‍රියාත්මක වෙනවා. ඉහළට උඩුකුරු තෙරපුම් බලය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් උඩුකුරු තෙරපුම් බලය සමානයි mg ට. මම ගන්නම් කැපිටල් mg කියලා. හරිද? u කියලා කියන්නේ සම්පූර්ණ පරිමාව v බිඳුව rho wg කැපිටල් m කියලා කියන්නේ ওই දෙකේම ස්කන්ධය m1 ධන m2 වතාවක් g. එතකොට මෙයාගේ ස්කන්ධය ලියා ගන්න පුළුවන් m1 කියන එක m සමානයි dv කියන එකෙන් rho v කියලා. මෙයාගේ ස්කන්ධය m2 කියන එක ලියා ගන්න පුළුවන් dv වලින්. හරිද? මේ v බිඳුව කියලා කියන්නේ මොකද්ද? v බිඳුව කියලා කියන්නේ 2v. 2v ඊට පස්සේ rho කියන එක rho w ගානේ දීලා තියෙනවා 1000යි කියලා. මෙතන 10යි. m1 කියලා කියන්නේ මොකද්ද? m1 කියන එක දන්නවද දැන් මේ තියෙන්නේ? rho v ගුණිතය. rho v ගුණිතය ධන m2 කියලා කියන්නේ මොකද්ද? dv ගුණිතය. වතාවක් මොකද්ද? g කියලා කියන්නේ 10යි. මේ 10ට මේ 10 සුළු වෙනවා. එක v එකක් ගානේ කපාගෙන යන්න පුළුවන්. මේ v ට මේ v ට මේ v සුළු වෙනවා. ඒ පැත්තේ මේ පැත්ත සුළු වෙනවා 2000යි කියලා. මෙතන rho කියලා කියන්නේ 1300යි. ධන d ඔන්න ඔහම එනවා. මෙයා මේ පැත්තට දැම්මා නම් 2000න් අඩු කරන්න 1300යි. ඒ කියලා කියන්නේ 700යි kgm ඍණ 3යි කියලා එනවා. 700යි kgm ඍණ 3යි කියලා එනවා. උත්තරේ 5. උත්තරේ 5. 29. වස්තුවක් v ප්‍රවේගයෙන් උපරිම තිරස්පරාසයක් ප්‍රක්ෂේපණය කරන ලදී. වස්තුවේහි පතේ ඉහළම ලක්ෂයේදී තිබෙන විට ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය වටා කෝණික ගම්මිතාවය කුමක් වේද කියලා අහනවා. රයිට්. ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය වටා කෝණික ගම්මිතාවය කුමක් වේද කියලා අහනවා. එතකොට කොහොමද හදන්නේ ඒක? ඒක හදන්න වෙන්නේ අපිට මෙන්න මෙහෙමයි. උපරිම තිරස්පරාසයක්නේ. දැන් වැඩේ පුපුරන්නේ මෙන්න මෙතනදී.
මම තමයි යන්නේ. සිම්පල් V අංශක 45කින් යන්නේ උපරිම තිරස් පරාසයක් ළඟා ගන්න. එතකොට මේක V බෙදීම මූල 2යි. උපරිම තිරසදී මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා මොකක්ද? V බෙදීම මූල 2යි කියලා. මේ ලම්බ උස මොකද්ද? h. ලම්බ උස ඇවිල්ලා h. හරිද? අහන්නේ මොකද්ද? ඉහළ ලක්ෂයේදී තිබෙන විට ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය වටා කෝණික ගම්මිතාවය තමයි අහන්නේ. කෝණික ගම්මිතාවය MVR වලින් ගන්න පුළුවන්. ඉහළම ලක්ෂයේදී ප්‍රවේගය කියලා කියන්නේ v බෙදීම මුල 2යි. වතාවක් මේ පැත්තට ගම්මිතාවය තියෙන විදිහයි. එතකොට ඔතන R කියලා කියන්නේ h. එහෙනම් h හොයාගන්න වෙනවා. කොහොමද h හොයාගන්නේ? මෙතනලා මේ සම්පූර්ණ උස හොයාගන්න නම් මේ පැත්තට තියෙනවා ප්‍රවේග සංරචකයක් v බෙදීම මූල 2යි කියලා. මෙතනට ගියාම ප්‍රවේගය බිඳුවයි. එහෙනම් ඉහළට දාගන්න v වර්ගය සමානයි u වර්ගය දන 2යි as. v වර්ගය කියලා කියන්නේ බිඳුවයි u වර්ගය කියලා කියන්නේ v ගේ වර්ගය බෙදීම 2යි. v ගේ වර්ගය බෙදීම 2යි. ඍණ 2 වතාවක් ගානේ උත්තරේ තියෙන g වලින්ද? ඔව් g වලින් එහෙනම් g ආදේශ කරගමු. g වතාවක් h. ඒ අනුව 2යි gh සමානයි v වර්ගය බෙදීම 2යි. h කියන්නේ v වර්ගය බෙදීම 2යි. දෙවරක් 2 4යි 4යි g කියලා එනවා. හරි 4යි g කියලා එනවා. ඕක ගෙනාලා මෙතනට ආදේශ කරගත්තා නම් mv බෙදීම මූල 2යි. h කියලා කියන්නේ v වර්ගයේ බෙදීම 4යි g. mv ඝනය බෙදීම 4යි මූල 2යි g කියලා එනවා. mv ඝනය බෙදීම 4යි මූල 2යි g කියලා එනවා. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 4. උත්තරේ 4. ඒක හරි. මේ ඇවිල්ලා 29 30. 30 මොකද්ද? 30 තමයි පාමුලදී 100 ms ශ්‍රේණි එකක ආරම්භක ප්‍රවේගයෙන් චලනය වන කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් 25ට 1 ආනතියක් ඇති සුමන තලයක් ඔස්සේ ඉහළට ගමන් කරයි නම් ආනත තලයේ ඔස්සේ ගමන් කළ හැකි උපරිම දුර කොපමණද කියලා තමයි අහන්නේ. උපරිම දුර කොපමණද කියලා තමයි අහන්නේ. රයිට්. හදාගන්න උකරක් ගාලා. එතකොට මේක 25ක් වෙනකොට මේක 1යි. ඕකනේ කියන්නේ. ඒතර මේක තීටා. හරිද? සුමටයි ආනත් තලය යටින් නම් ඉහළට තමයි ගමන් කරන්නේ. එතන මෙතනදී ප්‍රවේගයක් දෙනවා. මේ පැත්තට ප්‍රවේගය 100 ms ඍණ 1යි. මෙතනදී මොකද වෙන්න ඕනි? උගේ ප්‍රවේගයේ බිඳුව වෙන්න ඕනි. උගේ ප්‍රවේගයේ බිඳුව වෙන්න ඕනි. එහෙමනම් අහන්නේ මොකද්ද? ගමන් කළ හැකි උපරිම දුර. දුර තමයි අහන්නේ. එහෙනම් මේ දුර අපි මාක් කරගමු s කියලා. අපි දන්න ඔය වගේ එක ත්වරණයේ තියෙන්නේ 15ට. ත්වරණයේ තියෙන්නේ 15ට g sin theta. g sin theta තමයි 15ට තියෙන්නේ. ඒතර 15ට තියෙන ත්වරණය ගත්තොත් g sin theta මම ආයෙ ඔප්පු කරලා ගත්තේ නෑ. ඒක එකපාරම දැම්මා. sin theta කියන්නේ සම්මුඛ පාදය 25යි. හරි. සම්මුඛ පාදය 25යි. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. කර්ණය පොඩ්ඩක් හදා ගන්න වෙනවනේ. විසිපහයි 26 වර්ගමූලය කියලා තමයි එන්න ඕනේ. 25යි 26 වර්ගමූලය සුළු වෙන්නේ නැහැ ඒතරනේ. මේව කරමු උතර. MCQ එක ගන්නේ. ඒ හින්දා මෙහෙම ගමු. ඉතින් හරිනම් එන්න ඕනේ 26 වර්ගමූලය. තන පොඩි අවුලක් නම් තියෙනවා ඕකේ.
කවන්න මෙහෙම කරමුකෝ. දැන් මෙතනත් 25යි නම් මෙතනත් 1යි නම් මෙහෙම කරන්න පුළුවන් නේ. මෙතන එන්නේ 26 වර්ගමූලයනේ. හරි මෙතන එන්නේ 26 වර්ගමූලය. ඒතර මෙයයි මෙයයි මම ආසන්න වශයෙන් සමානයි කියලා හිතලා කපනවා. MCU හින්දා. ඒතර මේක මොකද වෙන්නේ? 10 ms ඍණ 2යි. ඒ අනුව මෙතන A කියලා දාගන්නම් මෙතන B කියලා දාගන්නම්. A වල ඉඳලා B ට සිරස්ව ඉහළට B වර්ගය සමානයි U වර්ගය දන 2යි AS. B වර්ගය කියලා කියන්නේ බිඳුවයි U වර්ගය කියලා කියන්නේ 100යි 100 වර්ගයේ ඍණ 2 වැඩි කිරීම G කියලා කියන්නේ 10යි වතාවක් H. ඒ අනුව 20යි H සමානයි 100 වැඩි කිරීම 100. මේව කැපෙනවා මේ දෙකට 1යි මේකට 5යි H කියන්නේ 500 මීටර කියලා එනවා. හරිද? එහෙම ආසන්න උත්තරයක් තමයි මේක දීලා ඇත්තේ. ඔව් උත්තරේ 1 500යි. ඊට පස්සේ 31 31 මොකක්ද කියන්නේ? සෙල්සියස් අංශක බිඳුවේ ඇති අයිස් දණ්ඩක් ඒකාකාර v වේගයෙන් ගමන් කරන විට එය මත ක්‍රියා කරන ඒකාකාර බාහිර බලයක් මගින් නිශ්චල කළ විට අයිස් දණ්ඩයේ දිග පළමු දිගෙන් හරියටක් විය. අයිස් වල විලයනයේ গুপ্ত තාපය වන්නේ කියලා අහනවා. ඒ කියන්නේ අයිස් දණ්ඩක් තිබිලා තියෙනවනේ. එතකොට 31 කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මෙහෙම තිබුණු අයිස් දණ්ඩ හරිද? මේක දික්කතර ගන්නම් මම. මෙහෙම සිම්පල් v වේගයෙන් ගමන් කරමින් තිබුණු අයිස් දණ්ඩ, ඒ කියන්නේ අයිස් දණ්ඩ බාහිර බලයක් මගින් නිශ්චල කළ විට අයිස් දණ්ඩයේ දිග පළමු දිගෙන් හරි අඩක් විය. හරි. ඒ කියන්නේ හරියටම භාගයක් වුණා කියලා කියන්නේ. අයිස් දණ්ඩෙන් හරියටම භාගයක් වුණාලු. ඒ කියන්නේ අයිස් ටිකක් දිය වෙලා. හරිද? දිය වෙලා මෙතනදී මොකද වෙන්නේ? v සමානයි බිඳුව වෙනවලු. එහෙනම් මෙතනදී තිබුණු භාගයක් mv වර්ගය මොකටද සමාන වෙන්න ඕනේ? ml ගුණිතයට සමාන වෙන්න ඕනේ. හරිද? කියන්නේ භාගයක් mv වර්ගය එතන තිබුණු සම්පූර්ණ චාලක ශක්තිය ටික වැය වෙලා තියෙනවා. මේකෙන් භාගයක් ද්‍රව කරලා කියන්නේ ඒකෙන් භාගයක් ද්‍රව කරලා දාන්න. ඕකනේ කේස් එක. ඒ කියන්නේ අයිස් දන්න නැති වෙලා තියෙන්නේ. රයිට්. එතකොට මේකෙන් භාගයයි නම් අපි මෙතන සම්පූර්ණ ස්කන්ධය දාන්නේ නැහැ. එම්බෙදීම මොකද්ද? 2යි. එම්බෙදීම 2යි. ඔය විස්තර ටික දීලා තියෙන්නේ. රයිට් දැන් අහන්නේ මොකද්ද? අයිස් වල විලීනයේ විශිෂ්ට ගුප්ත තාපය. එහෙනම් m ටෙම් කැපෙනවා. රයිට් m ටෙම් කැපෙනවා මේ දෙකට මේ දෙකත් කැපෙනවා. l කියලා කියන්නේ මොකද්ද? v වර්ගය. l කියලා කියන්නේ v වර්ගයේ උත්තරේ 3. ඊට පස්සේ 32. 32 මොකක්ද කියන්නේ? සමතලා පාරක් දිගේ 72 km/h ශ්‍රේණියක වේගයෙන් ගමන් ගන්නා මෝටර සයිකලයක් පදවන්නෙකු අරය මීටර 20ක් වූ වංගුවක් ගැනීමේදී නොලිස්සා යෑමන්න ලිස්සන් නැතුව මෝටර සයිකලයේ සිරසට ආනත කඩයුතු කෝණය තීටා නම් කියලා අහනවා. හරිද? ඉතින් මදි වෙයි අපි වෙනම පොඩ්ඩක් හදලා ගමු. මේ මකලා. මොකක්ද මේ කේස් එක? ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. සමතල පාරක් තියෙනවා මෙහෙම. බයිසිකලයක් යනවා මේ බයිසිකලේ. ඔන්නෝමයි රෝදේ තියෙන්නේ මෙයාගේ. මේක අපි දන්නවා මේවා මේ පැත්තට ලිස්සන් හදනකොට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා මේ පැත්තට. මෙහි තමයි සිම්පල් R කියන්නේ උන්න අරය. අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා කැපිටල් R කියලා. මේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පහළට ක්‍රියාත්මක වෙනවා මෙයාගේ කැපිටල් MG මෙන්න මේ ආකාරයට. එතකොට මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන උස්ස මම ගන්නම් සිම්පල් h කියලා. හරි. මෙතනට තියෙන දුර මම ගන්නම් x කියලා. හරිනේ.
දැන් මොකද්ද කියන්නේ ගානේ? ඉස්සෙල්ලම 72 ms ශ්‍රේණියක් කරගෙන ඉමු. 72 ms ශ්‍රේණියක් කරමු. මේ කරමු ඉදින් දැන. 72යි. මොකද කරන්න ඕනේ? 3600න් බෙදන්න 10න් වැඩි කරන්න 0.2 කැපෙනවා 36ට 1යි මේකට 2යි කීයද 20යි ms ශ්‍රේණියකයි 20යි ms ශ්‍රේණියකයි. දැන් මෙයාගේ ප්‍රවේගය අපි දන්නවා 20යි ms ශ්‍රේණියකයි. ඒ ටික ඔක්කොම හරි. අහන්නේ සිරස ජානත කළ යුතු කෝණය. එන මෙන්න මේක තමයි අහන්නේ. එක්ක නම් මෙන්න මේක තමයි අස්සට පයින්නේ. අර මේක A මේක G මේක B කියලා ගන්නවා. හරි. දැන් කරන්න පුළුවන් දේවල් ටික කරමු. f සමානයි m දා ගන්න පුළුවන් මේ පැත්තට. f සමානයි m දා ගන්න පුළුවන් මේ පැත්තට. දැන් මේ පැත්තට දානවා කියලා කියන්නේ ඝර්ෂණ බලය. ඒක තමයි ඔය. ඝර්ෂණ බලය ස්කන්ධය m b වර්ගයේ විදීම r මෙන්න පළවෙනි සමීකරණය. ඉහළ බල ටික පහළ බල වලට සමානයි. ඒ හින්දා මොකද වෙන්නේ? මෙයාගේ ස්කන්ධය සමාන වෙනවා කැපිටල් R ට. හරිද? මෙයාගේ ස්කන්ධය සමාන වෙනවා මෙයාගේ ස්කන්ධය සමාන වෙනවා කැපිටල් R ට. මේක කියන්නේ මොකද්ද? R සමාන mg හරි ඊට පස්සේ v වර්ගය r කියලා ලියා ගන්න පුළුවන් කියන කතාවට හරි. ඔකට දෙවැත්ත මාරු කරලා ලියාගමු. ඒතර වැඩි පැහැදිලි. R සමාන mg ඔය ටික කොහොම තියාගමු. ඊට අමතරව මට මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන්. g වටා මට කියන්න පුළුවන් මේ පැත්තට ඇති කරන ගූර්ණය සමානයි මේ පැත්තට මේ r මගින් මේ පැත්තට ඇති කරන ගූර්ණය සමානයි අනිත් පැත්තට ඇති කරන ගූර්ණය f මගින්. ඒතර මට ලියා ගන්න පුළුවන් කැපිටල් R ට වතාවක් ලම්බක දුර ඊට පස්සේ කැපිටල් F ට තියෙන ලම්බක දුර. කැපිටල් R ට තියෙන ලම්බක දුර කියලා කියන්නේ x. F ට තියෙන ලම්බක දුර කියලා කියන්නේ f කියන්නේ මෙන්න මෙයා. මෙයාට තියෙන ලම්බක දුර කියලා කියන්නේ මෙන්න මේ උස h. හරිද? මට ඕනි tan θ ගන්න. tan θ කියලා කියන්නේ මොකද්ද? tan θ කියලා කියන්නේ සම්මුඛ පාදය x බෙදීම බද්ධ පාදය h. x බෙදීම h එකක් ගන්න ඕනි. එහෙනම් x බෙදීම h එකක් ගන්න නම් මේ පැත්තේ ගන්න ඕනේ f බෙදීම r එකක්. x බෙදීම h කියලා කියන්නේ tan θ. සමාන වෙන f බෙදීම r ට. මෙතනින් f බෙදීම r එකක් හදාගමු. එහෙනම් එක බෙදා ගන්න දෙකකින්. එතකොට f බෙදීම r එකක් එනවා. එතකොට mv වර්ගයේ බෙදීම r කියන එක බෙදන්න ඕනේ mg ගෙන්. මේකට මේ කැපෙනවා v වර්ගයේ බෙදීම rg. v වර්ගයේ බෙදීම rg. ඕක ගණන මෙතනට ආදේශ කරගන්න. එතකොට මොකද වෙන්නේ? v වර්ගයේ බෙදීම rg කියලා එනවා. දැන් ඔය වටිනාකම් දීලා ඇති. v ට එකපාරම 20යි r කියන එක දීලා තියෙනවා. ඒකටත් 20යි. ඒක 20 වැඩි කිරීම 20 වැඩි කිරීම 10යි. මේකක් කැපිලා යනවා. 20යි 0.0 කියන්නේ 2යි. ඒ කියන්නේ θ කියලා කියන්නේ මොකද්ද? θ කියලා කියන්නේ tan inverse 2යි කියලා එනවා. θ කියලා කියන්නේ tan inverse 2යි කියලා එනවා. යන උත්තරේ මොකද්ද? උත්තරේ 1. උත්තරේ 1. ධන 33. තිස්තුන වස්තුවක් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරන ලැබේ. වස්තුව ඉහළට ගමන් කරන විට ඒ චාලක ශක්තිය කාලය සමග වෙනස් නොවේ කියලා කියනවා. චාලක ශක්තිය කාලය සමග වෙනස් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? වාත ප්‍රතිරෝධයේ හින්දා එකක් අනිත් එක ගුරුත්වයට එරෙහිව කාර්යයක් සිදු කරනවා. එහෙනම් දෙක වැරදි. ඒ චාලක ශක්තිය කාලය සමග වැඩි වෙන්නේ නැහැ වැරදි. ඒ ප්‍රවේගය කාලය සමග වැඩි වෙයි.
ඒ ප්‍රවේගය කාලය සමග අඩු වෙන එකයි වෙන්නේ. එහි වේගය කාලය සමග වැඩි වෙයි. ඒ වේගය කාලය සමග වැඩි වෙන්නේ නැහැ ඒත් අඩු වෙන එක වෙන්නේ. ඒ වේගය සහ චාලක ශක්තියන් රාශි දෙකම කාලය සමග අඩු වෙයි. ඒක තමයි වෙන්න ඕනේ. හරි කතාව. ඊට පස්සේ එන්ඩ 34. හරි රැල්දි ටැංකියේ ජල පෘෂ්ඨයට සෙන්ටිමීටර් 20ක් කියන විදුලි පහනක් දැල්වා ඇති අතර ජල පෘෂ්ඨයේ සිට සෙන්ටිමීටර් 60ක් පහළින් සුදු කඩදාසියක් තබා ඇත. ඇඳගමු කතන්දරේ. රැල්දි ටැංකියේ මෙන්න මෙහෙම කේස් එකක් කියන්නේ ඔය. පහනක් මෙහෙම දැල්වලා තියෙනවා උඩින්. හරි. මෙහෙම පහනක් දැල්වලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙම තමයි වතුර ටික තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙම වතුර ටික තියෙනවා. මෙන්න මෙහෙම යටින් තියෙන ওই සුදු කඩදාසිය තියලා. හරිද? මෙන්න මෙහෙම යටින් සුදු කඩදාසිය තියලා තියෙන. දැන් ඔය උස ටික දාගමු වතුර මට්ටමට. මේක තමයි ජල මට්ටම. ජල මට්ටම මේ තමයි සුදු කඩදාසිය. එතන මෙතන ඉඳලා තියෙන උස සෙන්ටිමීටර් 20යි. ඒක ජල මුෂ්ඨයේ ඉඳලා මෙන්න මෙතන පහළට තියෙන උස ජල මුෂ්ඨයේ ඉඳලා මෙන්න මේ පහළට තියෙන උස දෙනවා 60 සෙන්ටිමීටර කියලා. හරිද? ඊට පස්සේ ඒ ටික හරි. කඩදාසිය මත ඇතිවන තරංගරතාවේ අනුයාත අඳුරු වාටි. ඔය අඳුරු වාටි කියලා කියන්නේ මොකද? අඳුරු වාටි කියන්නේ නිම්න. අඳුරු වාටි කියලා කියන්නේ නිම්න. අඳුරු වාටි කියලා කියන්නේ ඇතිවන නිම්න. හරිද? නිම්න උස්සු තැන්. ඔය කියන්නේ. අඳුරු වාටි පහක් අඳුරු වාටි පහක් අතර පරතරය. ඒ කියන්නේ අඳුරු වාටි පහක් අත වෙනවලු. අතර පරතරය මිලිමීටර 40ක් වේ කියලා කියනවා. හරි? 40ක් වේ කියලා කියනවා. හරි. එතකොට ඒ පහ අතර පරතරය මිලිමීටර 40යිලු. රයිට්? අඳුරු වාටි මෙහෙම ඇති වෙනවලු. මෙහෙම. ඒවා 40යිලු. හරිද? දැන් මේක තමයි ජල පෘෂ්ඨය. ජල පෘෂ්ඨය තමයි මෙහෙම තරංග ඇති වෙන්නේ. මේ ජල පෘෂ්ඨය තමයි මෙහෙම තරංග ඇති වෙලා යන්නේ. ජල පෘෂ්ඨය තමයි තරංග ඇති වෙලා යන්නේ. ඒතර අඳුරු වාටි පහක් ඇති වෙනවා කියලා කියන්නේ ගැප් කීයද? අඳුරු වාටි මෙහෙම පහක් ඇති වෙනවා කියලා කියන්නේ. හරිද? ගැප් කීයක් කියනවාද? ගැප් ඔක්කොම 4යි. හරිද? ලැම්ඩා කියලා කියන්නේ මොකද? එකම කලාපයේ අංශුන් දෙකක් අතර තියෙන පරතරය. ඒතර නිම්න දෙකක් අතර පරතරය කියන්නේ ලැම්ඩා. ඒතර නිම්න පහක් තියෙනවා. හරිද? නිම්න පහයි කියලා කියන්නේ ගැප් කීයද 4යි. ගැප් එකක පරතරය කීයද? ලැම්ඩා ඒවා 4යි. එහෙනම් මෙන්න මේ ටික සම්පූර්ණයෙන් වෙනවා කීයද? 4යි ලැම්ඩා කියලා. 4යි ලැම්ඩා කියලා. මේ කෝණය වෙනස් වෙන්නේ නැහැ. මේ කෝණෙත් වෙනස් වෙන්නේ නැහැ. අනුරූප කෝණ හින්දා. රයිට්. දැන් ඉතින් හදන්න තියෙන්නේ. tan theta ලොකු කෝණයට ලියාගත්තා නම් මේ සම්පූර්ණ උස කීයද? 80යි. 80 බෙදීම මෙතන 40යි. 40 කියන එක සෙන්ටිමීටර ටික මීටර කරගන්න 10 මෙතන මිලිමීටර තියෙන මිලිමීටර සෙන්ටිමීටර කරගන්න 10 රින එකෙන් වැඩි කරගන්න. හරිද? මෙතන තියෙන මිලිමීටර ටික මෙතන තියෙන ඔක්කොම සෙන්ටිමීටර හරි. මෙතන තියෙන මිලිමීටර ටික හරි. මිලිමීටර ටික සෙන්ටිමීටර කරගන්න ඕනි. සෙන්ටිමීටර කරගන්න 10 රින එකෙන් වැඩි කරගන්න. වැඩේ හරි. ඊට පස්සේ ලොකු කෝණෙන් ලිව්වා. ඊට පස්සේ අනිත් එක පොඩි එකෙන් ගත්තාම සෙන්ටිමීටර 20 බෙදීම 4යි ලැම්ඩා. 4යි ලැම්ඩා. සුළු කරගත්තා මේ 20ට 1යි මේකට 20 ඒවා 4යි මේ 4ට 1යි මේකට 1යි බිඳුවයි කැපිලා ගියාම 4යි ලැම්ඩා සමානයි 1යි ලැම්ඩා සමානයි 1යට 4යි. ඒ කියන්නේ 0.2යි 5යි 0.25යි කියලා එනවා. හරිද? මීටර වලින් තමයි 0.25 කියලා එන්නේ. 0.25 කියලා එන්නේ මීටර වලින්. ඒතර සෙන්ටි කර ගන්න ඕනි. සෙන්ටිමීටර කරාම එනවා ඕකේ 2.5 කියලා. 2.5 කියලා එයි. රයිට්. හදා ගන්න ගොඩක් ගාලා. සෝරි 2.5යි ඕකේ මේ. මෙතන ඒකක එන්නේ මිලිමීටර වලින්. හරිද? මිලිමීටර වලින් තමයි එන්නේ උත්තරේ. ඒ කියන්නේ 4න් 1යි කියලා කියන්නේ
0.25නේ. 0.25 කියලා එන්නේ මෙතනත් අපි ගත්තේ මිලිමීටරනේ. අපි මෙතන වැඩි කරේ නෑනේ. ඒතර මේක වැඩි කරන්න ඕනේ 10 ඍණ 1කින්. එතන වැඩි කරේ නෑ අපි. අතන මේ හින්දා වැඩේ වරදිනවා. මොකද ඒක මිලිමීටර වලින් ගත්ත හින්දා. ඒතර 4යි ලැම්ඩා වැඩි කිරීම 10 ඍණ 1යි. හරිද? ඒ 10 ඍණ 1 උඩ ගියාම හරි මෙතන වැඩි කිරීම 10 ඍණ 1යි. ඒක උඩ ගියාම 10යි. ඒ අනුව කීයද? 2.5යි මිලිමීටර කියලා තමයි එන්නේ. 2.5යි මිලිමීටර කියලා තමයි එන්න ඕනේ. 2.5 මිලිමීටර උත්තරය එන්න ඕනේ ඕකේ. එක තමයි එන්න ඕනේ. හතර නෙමෙයි එක තමයි එන්න ඕනේ. හතර තමයි මාකින් නේද? ඒක වැරදි. එන්න ඕනේ එක. හරිනේ. 34 හරි. එන්න 35. 35ට ආවම හේතුවාකාර බඳුනක ශීර්ෂයේ සිට x උසක් ඉහළින් ස්කන්ධය m වන අංශුවක් වෘත්තාකාර පතයක චලිතයේ එදිර විට අංශුවේ වේගය වෙනුවේ කියලා තමයි අහන්නේ. right? හඳගමු. මෙන්න මෙතනින් තමයි මෙයා මෙහෙම වෘත්තාකාර මාර්ගයක ගමන් කරන්නේ. මෙන්න අංශුව. හරිද? එතකොට ඔන්නෝම තමයි තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාව මෙහෙම තියෙනවා. හරි. තමනවා දීලා තියෙන දක්ත තීටා දීලා තියෙනවා මෙන්න මෙයා තීටා. හරිද? එතකොට මේක 90 වරිණ තීටා. මේක 90යි. නම් මේ කෝණය මොකද වෙන්නේ? තීටා. පහළට mg තියෙනවා. හරි. පහළට mg තියෙනවා. ඔච්චරයි කතාව දිග්ගැස්සෙන්නේ. මෙතන සම්පූර්ණ උස දීලා තියෙනවා x කියලා. එන්න මේ උස කේතුවේ උස දීලා තියෙනවා x කියලා. අරය දීලා නැහැ මේකේ. මෙතන ඉඳලා මෙතනට සිම්පල් r දීලා නැහැ. ඒතර r කියන එක ලියා ගන්න පුළුවන් අපිට මෙන්න මෙහෙමනේ. r කියන එක ලියා ගන්න පුළුවන් මෙන්න මේකේ tan θ ලියා ගත්තා නම් tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ r බෙදීම x. ඔකෙන් r කියන එක එනවා x tan θ කියලා. r ගේ කතන්දරේ ඉවරයි. හදාගෙන ගියොත් ඕකේ. මෙයා විභේදනය කරගන්න පුළුවන් මේ පැත්තට r cos θ කියලා. මෙයා මෙහෙට විභේදනය කරගන්න පුළුවන් r sin θ කියලා. f සමානයි m දාගන්න. f සමානයි m දාගන්න මේ පැත්තට. එතකොට මොකද වෙන්නේ? r cos θ සමානයි ස්කන්ධය m v වර්ගයේ විදීම r මෙන්න එක. ඊට පස්සේ r sin θ සමානයි mg ට. මේක ඇවිල්ලා දෙක. right? දැන් දෙක බෙදන්නම් එකෙන්. එතකොට මොකද වෙන්නේ? tan θ සමානයි හරි mg බෙදීම mv වර්ගයේ බෙදීම r mt m කැපිලා යනවා. මෙයා මේ පැත්තට වැඩි කරගත්තාම tan θ සමාන වෙනවා tan θ වතාවක් v වර්ගයේ බෙදීම r සමාන වෙනවා සිම්පල් g ට. ඒක හරි. ඊට පස්සේ r කියලා කියන්නේ මෙතන tan θ එහෙමමයි වතාවක් v වර්ගයේ බෙදීම r කියලා කියන්නේ x tan θ සමානයි g. tan θ කැපිලා යනවා. v වර්ගය සමානයි gx. එහෙනම් v කියලා කියන්නේ මොකද්ද? මූල gx කියලා එනවා. යන උත්තරේ මොකද? මූල gx කියන්නේ ආංශ 1 3. ආංශ 3. හරිනේ. ඒක හරි. එන්න 36.
ධ්වනිමාන කම්බියක මූලික සංඛ්‍යාත n වෙහි ලෝහය වෙනස් නොකර දිග විස්කම්භය සහ ආතතිය දෙගුණ කළහොත් නව මූලික සංඛ්‍යාතය විය හැකියි කියලා අහනවා. ඒතර මූලික සංඛ්‍යාතය ගත්තාම මේම කම්බියක මේව තියෙනවා කම්බිය. එයාගේ මූලිකය තමයි මේ තියෙන්නේ. මෙන්න දිග L. එතකොට ලැම්ඩා බෙදීම දෙකේව එකක් සමාන වෙනවා L ට. ඒතර ලැම්ඩා සඳහා උත්තරයක් එනවා 2L කියලා. හරිද? මේකට v සමාන f ලැම්ඩා දා ගන්නවා. එතන v කියලා කියන්නේ මේකේ t බෙදීම සිම්පල් m වර්ගමූල. ඔන්න ඔම එනවා. එතකොට t බෙදීම m කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් t බෙදීම a රෝ කියලා දා ගන්න පුළුවන්. t බෙදීම a රෝ කියලා දා ගන්න පුළුවන්. අපිට ඕනි වෙන්නේ t බෙදීම a රෝ. ඒ හින්දා එක් ගන්න f වතාවක් ලැම්ඩා කියලා කියන්නේ l. f සමානයි 1ට l L නෙමෙයි සෝරි ඇත්තම 2L එන්න ඕනි 2L හරි වර්ගමූල t බෙදීම a රෝ t බෙදීම a රෝ දැන් අහන්නේ මොකද්ද මූලිකයේ සංඛ්‍යාතයෙන්ලු දිග වෙනස් කරන්නෙත් නැල්ලු විස්කම්භය සහ ආතතිය දෙගුණ කරනවා විස්කම්භයත් දෙගුණ කරනවලු ආතතියත් දෙගුණ කරනවලු හරිද ඒ කියන්නේ අපිට විස්කම්භය ඈඳ ගන්න වෙනවා මෙතනට 2L වර්ගමූල t බෙදීම a කියලා කියන්නේ මොකද්ද 5r වර්ගය එතන 5d වර්ගය බෙදීම කීයද? 4 වතාවක් රෝ කියලා එනවා. දැන් මොකද වෙන්නේ? එකම જાතිය. එහෙනම් මෙයා නියතයි. එකම જાතිය නම් මොකද වෙන්නේ? මෙයා නියතයි. මේගොල්ලෝ නියතයි. මේගොල්ලෝ නියතයි. මේගොල්ලෝ නියතයි. මේගොල්ලෝ නියතයි. ලෝහය වෙනස් නොකර දිග විස්කම්භය සහ ඔක්කොම දිගත් වෙනස් කරනවානේ. ඒතර f කියන එක f මේක වර්ග කරගන්නම් f වර්ගය කියන එක අනුලෝමව සමානුපාතිකයි t බෙදීම මෙයත් නියතයි t බෙදීම l වර්ගය d වර්ගය හරිද t බෙදීම l වර්ගය වර්ග කරගත්තාම d වර්ගය ඔන්න ඕක තමයි කතාව එහෙනම් අවස්ථා දෙක වෙන වෙන දාගන්න තියෙන්නේ ඒතර පළවෙනි අවස්ථාවේ වෙන්නේ හරි පළවෙනි අවස්ථාවේ වෙන්නේ මෙන්න මේක නියතයක් නෙවෙන්නේ පළවෙනි අවස්ථාවේ n වර්ගය වතාවක් මේ දෙක මේ පැත්තට සුළු වෙනවා l වර්ගය d වර්ගය L වර්ගයේ D වර්ගය බෙදීම T අලුත් එක තමයි අහන්නේ F වර්ගය කියන එක දිග දෙගුණ කරනවා ඒ කියලා කියන්නේ 4යි L වර්ගය වෙනවා හරිද විස්කම්භය දෙගුණ කරනවා ඒ කියලා කියන්නේ 4යි D වර්ගය කියලා කියනවා ආතතිය දෙගුණ කරනවා එහෙනම් 2යි T වෙනවා එහෙනම් සුළු කරගත්තාම මොකද වෙන්නේ මේ පැත්තේ N වර්ගය සමාන වෙනවා මේ පැත්තේ F වර්ගයේ වතාවක් මේ දෙකයි මේකයි 2යි 4 වර්ග දෙක 8යි ඒ අනුව F කියලා කියන්නේ n බෙදීම 8 වර්ගමූලය. ඒ කියන්නේ n බෙදීම 2යි මූල 2යි කියලා එනවා. ඒ අනුව එහෙම උත්තරයකට තියෙන්නේ උත්තරේ 5. උත්තරේ 5. right. ඊට පස්සේ එන්න 37. 37 කියන්නේ මොකක්ද? පැස්කල්ගේ මූලධර්මය අනුව පහත කුමන ප්‍රකාශය සත්‍යද කියලා තමයි අහන්නේ. හරිද? වායුන් මේ මූලධර්මයේ පිළිපදින නමුත් ඒවා සම්පීඩ්‍ය බැවින් ද්‍රාව පීඩක ලෙස භාවිතා කළ නොහැක කියලා කියනවා. හරිද? මේවෙන් අහන්නේ සත්‍ය ඒක තමයි අහන්නේ. හරි පැස්කල් මූලධර්මයෙන් කියලා කියන්නේ මෙන්න මේක. කියන්නේ පීඩනය සම්ප්‍රේෂණය වෙනවා කියලා තමයි කියන්නේ. පැස්කල් කියන්නේ එහෙම නේද? මෙහෙම එකක් ගත්තාම මේකට තරලයක් පුරවලා හරි මෙතනින් F1 කියලා බලයක් දාලා මෙතන A1 කියලා ගත්තොත් මෙතනින් ඉහළට F2 කියලා බලයක් ඇති වෙනවා මෙතන A2 හරිද? ඒතර කරන්නේ මෙතන පීඩනය සඳහා ප්‍රකාශනයක් ලියා ගන්නවා මෙතන පීඩනය සඳහා ප්‍රකාශනයක් ලියා ගන්නවා PA PB කියලා. හරිද? පැස්කල් කියන්නේ ඔය P කියන එකයි PA කියන එකයි PB කියන එකයි සමාන වෙනවා කියන්නේ. F1 බෙදීම A1 කියන එක සමානයි F2 බෙදීම A2. ඔක තමයි පැස්කල් කියන්නේ. හරිනේ? එතකොට වැඩේ පීඩනය සම්පීඩන වැඩේ ප්‍රශ්නේ තියෙන්නේ වාතයක් ගන්න බෑ. හේතුව තමයි ඔය දාලා තියෙන සම්පීඩිත බැවින් ද්‍රාව පීඩක ලෙස භාවිතා කරන හැකනෝක තමයි හේතුව. ඒ හින්දා කියන්නේ සම්ප්‍රේෂණය වෙනවා තරලයක වාතයක තරල සම්ප්‍රේෂණය වෙනවා වැඩේ ඒක අර ප්‍රයෝජනයකට භාවිතා කියන්නේ සම්පීඩ්‍ය බැවින් ද්‍රාව පීඩක ලෙස භාවිතා කරන්න බෑ. ද්‍රාවය කියන්නේ ද්‍රාවන පීඩකයක් ලෙස භාවිතා කරන්න බෑ මේක. කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මේ ලීකේජ් එකක් වුණොත් විතර පොඩි අවුලක් වෙනවා. හරිද? අන්න ඒකයි ඔය කියන්නේ. ඊට පස්සේ B මේ මූලධර්මයේ මගෙන් ද්‍රවයක හා වායුවක වෙනස දක්වන්නේ නැහැ. ඒ බොරුවා. එහෙම දක්වන්න බෑනේ. C ඝන ද්‍රව්‍යයක හා තරලයක වෙනස වන්නේ ද්‍රව තුලින් නොවෙනස් වන පීඩනය
සම්ප්‍රේෂණය වීමත් ඝන ද්‍රව්‍ය තුලින් නොවෙනස් වෙන බලය සම්ප්‍රේෂණය වීමත් ඔව්. කියන්නේ මොකක් හරි වස්තුවකට බලයක් දුන්නාම ඒ වස්තුවේ හැමතැනටම ඒ බලය යොමු වෙලා තියෙන. කියන්නේ වස්තුවේ අංශුවෙන් අංශුවට බලය සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. නමුත් තරලයක් ගත්තාම එහෙම නෑ. තරලයේ මොකද්ද සම්ප්‍රේෂණය වෙන්නේ? තරලයේ සම්ප්‍රේෂණය වෙන්නේ පීඩනය. හරි ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක කරන වර්ගඵලය. සෝරි ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලය. ඒක තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. හරිනේ. එයනම් මොකද වෙන්නේ? A හා C පමණක් සත්‍ය වේ. උත්තරේ 3. 38. 38 මොකද කියන්නේ? 38 ගත්තාම මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම වස්තු තුනක් වස්තු දෙකක් තියලා මෙහෙම බිත්තියකට ඇඳලා තියෙනවා. මෙහෙම F කියලා බලයක් දෙනවා. ඒතර ඔය F කියලා බලයක් දුන්නාම මේගොල්ලන්ගේ බර පහලට ක්‍රියාත්මක වෙනවා. මේකට දීලා තියෙන්නේ MB G මෙයා MAG මෙයාගෙන් මෙයා මත ඇති වෙනවා මේ පැත්තට කැපිටල් R A කියලා මෙයාගෙන් මෙයා පැත්තට ඇති වෙනවා R B කියලා. ඊට අමතරව මෙතනින් මේ පැත්තට ඇති වෙනවා කැපිටල් F1 කියලා බලයක්. මෙතනින් මේ පැත්තට ඇති වෙනවා F2 කියලා බලයක්. ඔන්න ඔතන ඇති වෙන්නේ. හරිද? දැන් බලමු කියවලා. A මගින් B මත ඇති කරන ඝර්ෂණ බලය. A මගින් B මත. ඒ කියන්නේ මෙන්න මෙයා. සෝරි AB මාරු වෙලා තියෙන මේක. මේක B. මේක A. මේක A. හරිද? හරිනේ? ඔක්කොම හරි. ඉහළට B ගේ බරට සමාන බලයක් එව්. හරි කතාව හරි. හරි මෙතන මේ මෙයාගේ බරට MB ගේ බරට MBG සමාන වෙන්න ඕනේ F1ට. මෙහෙම වුණොත් විතරයි ඔය සිම්පල් B කියලා කියන ස්කන්ධය දරා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එන්න 39. 39ට මකා ගන්නම් ඔක්කොම ටික. right 39 මොකක්ද කියන්නේ? ඒකාකාර හරස්කරක් සහිත U නලයක හරි ඒකාකාර හරස්කරක් සහිත නු නලයක රසදිය එකතු කර එහි එක් බාහුවකට 800 kgm ඍණ 3 වෙන පොල්තෙල් හේතු කරන ලදී. එවිට රසදිය කඳන් අතර වෙනස 0.3 සෙන්ටිමීටර වේ. නැවත බාහුව දෙකේ රසදිය මට්ටම සමාන වනතුරු අනෙක් බාහුවට ඝනත්වය 1200ක් වන ද්‍රවයක් එකතු කරන ලද්දේ නම් එහි උස වනුයේ කියලා තමයි අහන්නේ. හරිද? මේ අපි සාමාන්‍ය කරන ප්‍රැක්ටිකල් එකක්. හරි. ඒක එදා ප්‍රැක්ටිකල් සෙෂන් එකේ එදා රෑ කතා කරා ගිය සතියේ දාදා. හරිනේ? එතකොට දැන් මේකට අපි ප්‍රකාශනයක් ලියමු. මෙතනනේ පීඩනය මෙතන මම දා ගන්නම් A කියලා. මෙතන දා ගන්නම් B කියලා. හරි. මම ලියන්නේ PA සමානයි PB. බාහිර වායුගෝලීය පීඩනය P. මෙතනත් බාහිර වායුගෝලීය පීඩනය P. එතකොට P ධන H වතාවක් 800යි G සමාන වෙනවා. මෙතන P ධන 0.3යි මේක රසදිය වල දීලා තියෙන 13600යි වතාවක් H rho G simple G කැපෙනවා P කැපෙනවා ඔක්කොම ටික කැපෙනවා මේ පැත්තේ එනවා මෙන්න මෙහෙම 800යි H සමානයි මෙතන 13600යි 3 බෙදීම 10යි කියලා එනවා. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. right 8 වරක් නම් 1යි 8 වරක් නම් 1යි 8යි ඉතිරි 2යි 3යි 5යි 56යි 56ට යනවා 8 වරක් ගානට යන්නේ 5යි 6යි 7යි නේ. හරි 56යි කියලා කියන්නේ 8යි 40යි 48යි 7යි. ඊට පස්සේ H කියලා කියන්නේ 13ව 3යි sorry 17ව 3යි 4ක් 3 21 එක දෙකක් ඉතුරුයි. 3 වරක් 3යි 2යි 5යි. 51 බෙදීම 10යි කියලා කියන්නේ 55.1යි මොනවද සෙන්ටිමීටර කියලා එනවා. ඒක හරි. ඒතර මේ උස දන්නවා අපි 5.1 සෙන්ටිමීටර කියලා. එහෙනම් මේ උස තමයි අපෙන් අහන්නේ. එහෙනම් මේ එකම මට්ටමේදී මෙතනදී මොකද වෙන්නේ? මම දාගන්නම් BC මෙතන D PC සමානයි PD. එතකොට P ධන 5.1යි ඈ ඝනත්වය 800යි G සමාන වෙනවා මෙතන උස
P බිඳුව sorry P H බිඳුව ρ කියලා කියන්නේ 1200යි. වතාවක් G P ට P කොහොමද කැපෙනවා? G කැපිලා යනවා. හරිද? මේ බිඳු දෙකක් කපා ගන්නම්. ඒතර ලේසි වැඩි. 5.1 වැඩි කිරීමට සමාන වෙනවා 12 වැඩි කිරීම මොකද්ද? H බිඳුව 12 වැඩි කිරීම H බිඳුව. මෙතන මම මෙහෙම දාගන්න මේ 5.1 වෙනුවට මම මේක දාගන්නද? ඒතර ලේසි වැඩි. මේ 5.1 වෙනුවට දාගන්නවා 17 වැඩි කිරීම 3 බෙදීම 10යි කියලා. ඒතර ලේසි. හරිද? 4 වරක් නම් 2යි. 4 වරක් නම් 3යි. 3 වරක් නම් 1යි. 3 වරක් නම් 1යි. එතකොට මොකද වෙන්නේ? H බිඳුව කියලා කියන්නේ 17 2ක් 24යි 3.4 සෙන්ටිමීටර කියලා 3.4 සෙන්ටිමීටර කියන උත්තරේ 2. උත්තරේ 2. ඒක හරි. 40 මොකක්ද තියෙන්නේ? සමතුලිත වස්තුවක් මත ක්‍රියා කරන බල තුනක් රූපයේ දැක්වේ. පාත් ප්‍රකාශ සලකා බලන්න. බල තුන ඒකතල විය යුතුය. ඒකතල වෙන්න ඕනි. හරිද? ඊට පස්සේ මේක දිහා බැලුවහම අපිට ලාමී ලියා ගන්න පුළුවන් නේ. මේක දිහා බැලුවහම මේකේ දාලා තියෙන්නේ WG ඊට පස්සේ මේ පැත්තට F1 මේ පැත්තට F2 කොණ ගත්තාම මේ කෝණය alpha 1 alpha 2 නේ. ඉන්නේ ඒකනේ. කොහොමද alpha 1 කියලා දාගමුකෝ. මේක alpha 1 මේක alpha 2 මෙතන 90යි. එතකොට අපි දන්නවා F1 බෙදීම sin alpha 2 F2 බෙදීම sin alpha 1 F2 බෙදීම sin alpha 1 ඊට පස්සේ WG බෙදීම sin 90යි. එතකොට F1 බෙදීම sin alpha 2 F2 බෙදීම sin alpha 1 සමානයි WG ට. F1 කියන එක සමානයිලු මේ F1 කියන එක සමානයි ඔබ B හා C හරි කියලා දීලා තියෙන උත්තරය. ඒතර මේ alpha 1 alpha 2 පොඩ්ඩක් මාරු වෙනවා. මේක 2 මේක 1 වෙනවා. හරි. හරිද? එතකොට F1 කියලා කියන්නේ WG sin alpha 2 F2 කියලා කියන්නේ WG sin alpha 1 WG F1 කියලා කියන්නේ WG sin alpha 1 F2 කියලා කියන්නේ WG sin නෑ මටයි වැරදුනේ සෝරි ආ මුලින් දාපු එක තමයි හරි. ඔක තමයි හරි. එහෙනම් ඒත් හරි බීත් හරි. C මොකද වෙන්නේ? C ඉතින් කොහොමත් අර නෙමෙයි. මේ දෙක දැන් මේ දෙක මෙහෙම ගන්න පුළුවන් නේ. මේකෙන් මෙන්න මේ දෙක සමානයි කියලා වෙනම එකක් ගන්න පුළුවන් නේ බලන්න. F1 sin alpha 1 සමානයි F2 sin alpha 2. මෙයා මේ පැත්තට වැඩි කරගන්න, මෙයා මේ පැත්තට වැඩි කරගන්න. එතකොට F1 sin alpha 2 F2 sin alpha 1 ඔන්නම ගන්න පුළුවන්. F2 sin alpha 1 කියලා ගන්න පුළුවන්. එහෙනම් ඒකත් හරි. එහෙනම් ඒත් හරි Bත් හරි Cත් හරි උත්තරේ මොකද වෙන්නේ? උත්තරේ පහ. ABC සියල්ල සත්‍ය වේ. ABC සියල්ල සත්‍ය වේ. හරි. උත්පල කාචයක් මගින් සාදුරු ලබන තාත්වික ප්‍රතිබිම්බ සඳහා U වස්තු දුරට එරෙහිව V ප්‍රතිබිම්බ දුර කාලය දුර දක්වන පස්තරය වඩාත්ම හොඳින් නිරූපණය වනුයේ කියලා තමයි අහන්නේ. හරි. පොඩ්ඩක් අපි ඕකේ ඇඳලා පාත් සූත්‍රය පොඩ්ඩක් දාගෙන බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන උත්පල කාචිය. මේ තියෙන ප්‍රකාශක්ෂය. මේ වගේ තැනකින් වස්තුවක් තියලා ඒතර මේක වස්තු දුර වෙනවා. ඒතර මේ වගේ තැනකින් සාධාරණව මම ප්‍රතිබිම්බයක් ඇඳ ගන්නවා. V
හරිද? මේකේ F. එතකොට එකයට V ඍණ එකයට U සමානයි එකයට F. විතර. එකයට B කියලා කියන ආලෝක පැමිණෙන පැත්ත ධනයි වර්තනය වෙලා යන පැත්ත ඍණයි. ආලෝකයේ පැමිණෙන පැත්ත ධනයි වර්තනය වෙලා යන පැත්ත ඍණයි. එතකොට මොකද වෙන්නේ මේක ඍණ V වෙනවා. එකයට U එහෙමමයි උත්තරකාශයක නාභිය දුර හරි උත්තරකාශයක නාභිය දුර ඍණයි. යන ඍණ එකක් කැපිලා යනවා. එකයට V ඍණ එකයට ධන සමාන වෙනවා එකයට F ට. ඊට පස්සේ බලමු වස්තු දුර ආරම්භයේ වස්තු දුර බිඳුවක් කරන්න. වස්තු දුර බිඳුවක් වුණාම මේ u කියන එක බිඳුවක් වෙනවා. එකයට බිඳුවයි. එකයට බිඳුවයි කියන්නේ හරිද? අර්ථ විරහිතයි. හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. බිඳුවර ගෙනියන්න නැතුව චුට්ටක් මෙහෙන් තියාගන්න. ඒ කියන්නේ මෙහෙමයි. මම u කියන එක යවනවා 0.0 එකකට වගේ යවනවා. එතකොට මොකද වෙන්නේ? එකයට v ඍණ හරිද? යට ඉතා චූටි ගානක් තමයි එන්නේ. හරි යට ඉතා චූටි ගානක් තමයි එන්නේ. යට ඉතා චූටි ගානක් 0.0 එකක් වගේ තමයි එන්නේ. සමානයි එකයට f. එතකොට මොකද වෙන්නේ? මේක මහ විශාල ගානකින් ගුණ කරගන්න වෙනවා. හරිද? ඒක මහ විශාල ගානකින් ගුණ කරගන්න වෙනවා. ඒතර එකයට v සමානයි එකයට f ට අපි ඕන අගයක් දාගමු මොකක් හරි එකක්. අපි නිකන් අගයන් ගන්නකො 20ක් 25ක් විතර. හරිද? 25ක් විතර ගත්තාම ඍණ හරි ඍණ මෙතන එන්නේ මොකද්ද? එක බෙදීම 0.0 එකක් ඔන්න වගේ තමයි එන්නේ. ඒතර නිකන් අපි ඕක ගමු මෙහෙම. ඕක එකක් කරගන්න උඩ සාමාන්‍ය කීයක් විතර ගුණ කරගන්න ඕනේ? 1000ක් විතර ගුණ කරගත්ත පස්සේ තමයි යට එකක් විතර එන්නේ. හරිද? ඒතර මේක මොකද වෙන්නේ? අතිශය පොඩි අගයක්. අතිශය පොඩි අගයකින් මහ විශාල අගයක් අඩු කරාට පස්සේ මෙතෙන්ට ලැබෙන්නේ ඊටමත් පොඩි අගයක්. ඊටමත් පොඩි අගයක් තමයි යදින්නේ. ඒතර මෙතන සම්පූර්ණ වටිනාකම හරි ඊටමත් පොඩි අගයක් තමයි එන්නේ. හරි ඊටමත් පොඩි අගයක් තමයි මෙතනට එන්නේ. හරිද? ඒ චූටි අගයක්, ඒ පොඩි අගය v කියන්නේ ඒ එකයට වෙන්න මේකේ. ඊටාම පොඩි අගයක්, පොඩි අගයක්. ඒ කියන්නේ සම්පූර්ණ මේ පැත්ත අඩු වෙනවා. ඒතර v කියන එක මොකද වෙන්නේ? වැඩි වෙන්නයි ඕනේ. v කියන එක වැඩි වෙන්නයි ඕනේ. හරි. ඒ අනුව ආරම්භයේ v කියන එක වැඩි වෙන්නයි ඕනේ. එතකොට දෙවෙනි උත්තරේ වෙන්න බෑ. දෙවෙනි උත්තරේ වෙන්න බෑ. පස්වෙනි උත්තරේ වෙන්නත් බෑ. දෙවෙනි උත්තරේ වෙන්නත් බෑ. පස්වෙනි උත්තරේ වෙන්නත් බෑ. v අගේ වැඩි වෙන්නයි ඕනේ. හරිද? ඒක හරි. ඊට පස්සේ v අගේ ගත්තාම මේ බලන්න. v අගේ ගත්තාම දැන් ලකුණු සම්මුතිය දාලා නැති යන්නේ. ලකුණු සම්මුතිය දාලා දෙනකොට v ට හැම්බෙන්න ඕනේ හැම අගයක්ම මොකද්ද ලකුණු සම්මුතියට අනුව ඍණාගයක් තමයි හැම්බෙන්න ඕනේ. ඒතර v ට ඍණාගයක් ලැබෙන්න නම් පළවෙනි උත්තරේ වෙන්න පුළුවන්ද? බෑ. හරි v ට ඍණාගයක් ලැබෙන හින්දා පළවෙනි උත්තරේ වෙන්න බෑ. නම් 2යි 5යි කොහොමත් වෙන්නත් බෑ. පළවෙනි උත්තරේ වෙන්නත් බෑ. 3යි 4ටයි කොටු වෙනවා. 3යි 4ටයි කොටු වෙනවා ප්‍රස්ථාර දෙක. ඔය දෙක ගත්තාම ඕකේ වෙනසකට තියෙන්නේ තුන්වෙනි උත්තරේ මොකද වෙලා තියෙන්නේ? කෙලින්ම බිඳුවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ v සමානයි v සමානයි බිඳුවේදී u ට ඇවිල්ලා තියෙනවා. හරිද? හතරවෙනි එකේ මොකද වෙලා තියෙන්නේ? බිඳුවට ඇවිල්ලා නැහැ. බිඳුවට ඇවිල්ලා නැහැ. right. දැන් මෙන්න මේකයි වෙන්න ඕනේ උතන. එන්න u වැඩි වෙලා තියෙන්නේ. u වැඩි වෙනවා එන්න u වැඩි වෙනවා මේ. u එන්න වැඩි වෙන්න මේ u වැඩි වෙනවනේ. u වැඩි වෙන්න මෙන්න මේ සම්පූර්ණ පදයෙන් මොකද වෙන්නේ? සම්පූර්ණ පදයම අඩු වෙනවා. සම්පූර්ණ පදයම අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙන්න මේ සම්පූර්ණ අඩු වෙනවා. හරිද? අපි මේක මේ පැත්තට ගෙනියමුකෝ. මෙතනින් අරගෙන එකයට b ගත්තාම හරිද? එකයට b ගත්තාම මෙයා මේ පැත්තට ගත්තාම එකයට f ඍණ එකයට u. දැන් u එන්න වැඩි වෙනවා. u එන්න වැඩි වෙනකොට මේ සම්පූර්ණ පදේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාගෙන් අඩු වෙන ප්‍රමාණය අඩු වෙනවා. මෙයාගෙන් අඩු වෙන ප්‍රමාණය අඩු වෙනවා. මෙයාගෙන් අඩු වෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ මේ පැත්තම මොකද වෙන්නේ? මේ පැත්තම මෙයාගෙන් අඩු වෙන ප්‍රමාණය අඩු වෙනකොට මේ පැත්තම වැඩි වෙනවා. හරිද? මේ පැත්තම වැඩි වෙනවා. එතකොට b කියලා කියන්නේ මෙයා මේ පැත්තට දැම්මම මේ පැත්ත. මේ පැත්තම වැඩි වෙනවා. මේ පැත්තම වැඩි වෙනවා කියලා කියන්නේ යට ටික වැඩි වෙනවා කියලා කියන්නේ. යට ටික වැඩි වෙනවා කියලා කියන්නේ මෙයා මොකද වෙන්න ඕනි? අඩු වෙන්නයි ඕනි. මෙයා අඩු වෙන්නයි ඕනි. එතකොට හැබැයි අඩු වෙලා කවදාවත් බිඳුවර යන්න පුළුවන්ද? බිඳුවර යන්න බෑ. ඒ අනුව මොකද වෙන්නේ? බිඳුවර යන්න බැරි හින්දා තුන්වෙනි උත්තරේ වෙන්නේ නැහැ. හතරවෙනි උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් උත්තරයකට
යන්න වෙන්නේ. හරිද? ඒතර u වෙන්න වැඩි ඕනනම් අපි u අනන්තයට යමු. u අනන්තයට යමු. මේකෙන් තව පොඩ්ඩක් අපි දැන් මොකද කරගමු? තව පොඩ්ඩක් පැහැදිලි කරගමු ඕනනම් ඕක. මේකම ගන්න. එකයට v ධන එකයට u සමානයි එකයට f. මේ අනන්තයට යවන්න. මෙයාට දාන්න අනන්තය. දැන් u වැඩි වෙනවනේ. වැඩි වෙන්න අනන්තයට යන්න පුළුවන්. අනන්තයට යනකොට මොකද වෙන්නේ? අනන්තයට යනවා එකයට අනන්තයයි කියලා කියන්නේ මේ සම්පූර්ණ සෙට් එකම බිඳුර යනවා. ඒ කියන්නේ එකයට v සමාන වෙනවා. එකයට f ට v කියන එක සමාන වෙනවා f ට. ආන්න v කියන එක නතර වෙනවා f අගේ එක. v කියන එක නතර වෙනවා f අගේ එක. අන්න ඉතින් තවත් ඕනනම් ඕක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. යන උත්තරේ මොකද වෙන්නේ? උත්තරේ 4. ඒ වගේම අඳින්න යන්න එපා පස්තාර. අර සංසන්දනය කරලා ගන්න පුළුවන්. සංසන්දනය කරලා ගන්න පුළුවන්. right. ඒක හරි. දැන් තියෙන 42. 42 ගන්න බලන්න. අරලිස් දෙකේ කියන්නේ සරල අවලම්බයක ආවර්ත කාලයේ කැපිටල් T වන අතර අවලම්බයේ ධන ඇති මාධ්‍යයේ ඝනත්වය රෝ වේ. අවලම්බයේ ඝනත්වය සිග්මා සහ දෘෂ්ටාවී නොවන ද්‍රවයක් තුළ ගිල්ලූ විට අවලම්බයේ ආවර්ත කාලය වන්නේ කියලා තමයි අහන්නේ. මෙහෙම අවලම්බ බට්ටෙක් ඉන්නවා. මේ අවලම්බ බට්ට රෝවන එකකින් තමයි හදලා තියෙන්නේ. හරිද? මේ අවලම්බ බට්ට රෝවලෙන් තමයි හදලා තියෙන්නේ. මොකද ස්කන්ධය ගත්තොත් m සමානයි රෝ v. ආවර්ත කාලය අපි දන්නවා මේවා මුකුත් අදාළ නැහැ. මෙයාගේ දිග තමයි අවශ්‍ය වෙන්නේ 2යි L යට g. හරිද? එතකොට දිග වෙනස් කරන්නේ නැත්නම් t කියන එක කියන්නේ t වර්ගය කියන එක අනුලෝමව සමානුපාතික වෙනවා 1යට සිම්පල් g ට. 1යට සිම්පල් g ට. හරිද? 1යට සිම්පල් g ට. හරි. දැන් මේක ගිල්ලනවා. කියන්නේ මේක යවනවලු මෙන්න මෙහෙම එකකට. මොකටද? මේක එල්ලනවා මෙන්න මෙහෙම එකකට. මෙන්න මෙහෙම තරලයකට දානවා මේක. හරිද? එතකොට මෙයාගේ ආවර්ත කාලය t බිඳුව කීයද කියලා තමයි අහන්නේ. එතකොට වැඩේ කචල් වෙනවා. අපි මෙයා වෙනම ගන්නවා මේ වගේ අවස්ථාවකදී. මොකද කරන්නේ? බර ටික ලකුණු කරනවා. හරිද? ඊට පස්සේ මෙයාගේ තොරණය හරි මෙයාගේ තොරණය පහළට සිම්පල් a කියලා ලකුණු කරනවා. හරිද? ඊට පස්සේ පහළට f සමානයි මේ දාගන්න. එතකොට සිම්පල් a පහළට සපල තොරණයෙන් දාන්නේ. sorry පහළට මොනවද mg ඉහළට u ස්කන්ධ m තොරණේ a. mg හැමම තියාගන්න. u කියලා කියන්නේ v rho g. v rho නෙමෙයි මේක ඇත්තන v sigma g සමානයි ma. හරිද? දැන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. m ගෙන් මම දිගටම බෙදාගෙන යන්නම්. එතකොට මොකද වෙන්නේ? g ඍණ v සිග්මා g බෙදීම m a වෙනවා. ඒතර g හැමමයි මෙතන v සිග්මා g m කියලා කියන්නේ මේ rho v. rho v වතාවක් a v ට v කැපෙනවා. v ට v කැපෙනවා g එකක් එළියට අදිනවා. එක ඍණ සිග්මා බෙදීම rho බලන්න පොඩ්ඩක් උත්තර දිහා. ඒ විදිහට තමයි යන්නේ වැඩේ. එහෙනම් අහකට වැඩි කරගන්න එපා. ওই විදිහට යන්න. පළවෙනි අවස්ථාවට ගන්න පළවෙනි අවස්ථාවේ t වර්ගය සමානයි g ට. මේ අවස්ථාවේදී t බිඳුව වර්ගය සමානයි a ට. වර්ගමූලය ගත්තනම් tg සමානයි t බිඳුව වතාවක් a. එහෙනම් t බිඳුව කියලා කියන්නේ tg වතාවක් 1යට a. tg වතාවක් 1යට a. එතකොට t වතාවක් g a කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේක. එක ඍණ සිග්මා බෙදීම රෝ. සිග්මා බෙදීම රෝ. ඕක කැපෙනවා. t බෙදීම එක ඍණ සිග්මා බෙදීම රෝ කියලා එනවා. දැන් උත්තරේ මොකද්ද වෙන්නේ? උත්තරේ 1. උත්තරේ 1. ඒකත් හරි.
43 අභ්‍යන්තර ආලය කැපිටල් R වන ගෝලාකාර ද්‍රව බන්ධක කට දක්වා රූපයේ දැක්වෙන පරිදි ඝනත්වය රෝවන ද්‍රවයකින් පුරවා ඇත පහත් ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. වක්‍ර පෘෂ්ඨයේ මත සංප්‍රයුක්තයේ තිරස් තෙරපුම ශුන්‍ය වේ. ඒක පොඩ්ඩක් යන්නකම්. අටමට්ටමට පුරවලා තියෙන මෙහෙම. හරිද? එතකොට හැමතිස්සෙම ඇති වෙන්නේ මෙන්න මෙහෙම ලම්බකව තමයි බල ඇති වෙන්නේ. හරිද? මෙහෙම ලම්බකව තමයි බල ඇති වෙන්නේ ආ. හරි. ඔන්න ඔහොම තමයි බල ඇති වෙන්නේ මේකේ. මෙතනට ඔක්කොම පුරවලා තියෙනවා. හරිද? එතන මේ ටික ඔක්කොම විභේදනය කරනවා මම. විභේදනය කරාම මොකද වෙන්නේ? තිරස් බල ටික ඔක්කොම මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට විභේදනය කරනවා, මෙයා මේ පැත්තට විභේදනය කරනවා. මෙයාට මෙයා කැපිලා යනවා. මෙයා මේ පැත්තට විභේදනය කරනවා, මෙයා මේ පැත්තට යනවා. කැපිලා ඔක්කොම තිරස් බල ටික කැපිලා යනවා. මෙතනින් උඩ සෙට් එක. මෙතනින් උඩ සෙට් එකේ හරි මෙතනින් උඩ සෙට් එකේ එනවා මෙන්න මේ පැත්තට සංප්‍රයුක්තයක් F1 කියලා. යට සෙට් එකේ මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තට පහළට එනවා සංප්‍රයුක්තයක් F2 කියලා. හරිද? එහෙනම් එන්නේ කොහමද? මේ තිරස් බල ටිකේ විභේදක සංරචක ටික ඔක්කොම කැපිලා ගියාට මෙතනින් සිරස් සංරචක සෙට් එක ඉදිරි වෙගෙන යනවා. මෙතනින් මොකද වෙන්නේ? සිරස් සංරචක සෙට් එක පහළට ඉතිරි වීගෙන යනවා. හරිද? අන්න ඒ ටික තමයි ඔය තියෙන්නේ. රයිට්. ඒතර R කියලා තමයි කියන්නේ. ඒතර සම්පූර්ණ උස මොකද වෙන්නේ? මෙන්න මේ සම්පූර්ණ උස මොකද වෙන්නේ? 2R කියලා වෙනවා. 2R කියලා වෙනවා. දැන් කියමු. වක්‍ර පෘෂ්ඨය මත සංප්‍රයුක්තයේ තිරස් තෙරපුම් ශුන්‍ය යවු. බල කපිලා යන හින්දා ඒක ශුන්‍ය වෙනවා. වක්‍ර පෘෂ්ඨය මත සංප්‍රයුක්තයේ සිරස් තෙරපුම් පහළට වේ. නෑ සිරස් තෙරපුම් පහළට වෙන්නේ නෑ. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මෙහෙම. යකෝ මේ ටිකේ ඇති වෙන්නේ බලය සංප්‍රයුක්ත බලය ඇති වෙන්නේ ඉහළට. මේ ටිකේ සංප්‍රයුක්ත බලය ඇති වෙන්නේ කොහෙටද? පහළට. ඉතින් කොහොමද මම එහෙම නෑ කිව්වේ කියලා. මේ බලන්නකෝ. මේ වගේ ලක්ෂයක පීඩනය ගත්තාම මොකද වෙන්නේ? මේ සම්පූර්ණ ද්‍රව කඳ මගින් නැති කරන පීඩනය තමයි මේ වගේ තැන් වලට බලපාන්නේ. හරිද? මේ වගේ තැන් වලට බලපාන්නේ මොකද්ද? මේ සම්පූර්ණ ද්‍රව කඳ මගින් නැති කරන පීඩනය. ඒ කියන්නේ පීඩනය වැඩි නම් මොකද වෙන්නේ? P සමානයි F බෙදීම A අනුව. P සමාන වෙනවා F බෙදීම A. ඒ කියන්නේ පීඩන යම් කිසි තැනක ඒ කියන්නේ ඒකක වර්ගඵලයක් තමයි අපි සලකන්නේ. පීඩනය වැඩි නම් බලය වැඩි. එහෙනම් යට සෙට් එකේ මෙන්න මේ සෙට් එකේ මොකද වෙන්නේ? මේ සෙට් එක ගත්තාම මෙන්න මේ තද කරපු සෙට් එක ගත්තාම මේගොල්ලන්ගේ මාර විදියට පීඩනය වැඩි. මාර විදියට පීඩනය වැඩි හින්දා සෑහෙන බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට කවදාවත් මේ උඩ තියෙන බල ටිකට යට තියෙන බල ටික කැන්සල් කරන්න බෑ. ඇයි යට ටිකේ පීඩනය වැඩි, ද්‍රවස්තික පීඩනය, ද්‍රව කන්දේ උස වැඩි වෙන හින්දා ද්‍රවස්තික පීඩනය වැඩි. ඒ හින්දා මෙන්න මොකද? මේ සම්පූර්ණ මෙන්න තද කරපු ටිකට ක්‍රියාත්මක වෙන බලය වැඩි. හරි ඒ හින්දා අනිවාර්යෙන් සංප්‍රයුක්තය මොකද වෙන්නේ? පහළට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනි. C පතුලේ උපරිම ද්‍රවස්තික පීඩනය 2ROHG වේ. මෙන්න මෙතන බලමු කොහොමද කියලා. මෙතන පීඩනය කියලා කියන්නේ HROG. ද්‍රවස්තික පීඩනය විතරයි අහන්නේ. බාහිර වායු ගෝලීය පීඩනය සලකන්න ඕනේ නැහැ. ද්‍රවස්තික පීඩනය කිව්වහම. ඒතර 2ROG. එහෙනම් උත්තරේ A හා C පමණක් සත්‍ය වේ. උත්තරය 3. උත්තරය 3. ඊට පස්සේ 44ට එන්න. තන්දේ 0.06 kg වන බෝල දෙකක් එකිනෙකට 4 ms ශ්‍රේණියක ප්‍රවේග වලින් ගමන් කර එකිනෙක මත ගැටි 4 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් පොළාපනී කියලා කියනවා. රයිට්. එක් එක් ගෝලය මත ආවේගය තමයි අහන්නේ.
මූණට මූණ තමයි ගමන් කරනවා කියලා කියන්නේ. බෝල දෙකක් තියෙනවා AB කියලා. මෙහෙම මූණට මූණ ගමන් කරනවා. ගමන් කරන්නේ කොහොමද? 4යි ms නේ එකයි 4යි ms නේ එක ප්‍රවේග වලින්. ඊට පස්සේ ඝට්ටණය වෙනවා මේවා. මෙතනදී ඝට්ටණය වෙනවා. ඝට්ටණය වුණා මෙයාගෙන් මේ පැත්තට ආවේගී බලයක් ඇති වෙනවා. මෙයාගෙන් මේ පැත්තට ආවේගී බලයක් ඇති වෙනවා. හරිද? එක් එක් ගෝලයේ මත ආවේගය තමයි අහන්නේ. එක් එක් ගෝලයේ මත ආවේගය තමයි අහන්නේ. right. එතකොට ගැටි 4 ms එක 4 ms එකෙන් පොළව පයින්න. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මෙයත් මේ පැත්තට 4 ms එකකින් යනවලු. මෙයත් මේ පැත්තට 4 ms එකකින් යනවලු. එතන මම ගන්නම් A මේක B. A ගෝලය A ගෝලයේ ගම්මිතා වෙනස. ඒ කියන්නේ ඩෙල්ටා P කියන්නේ කීයද කියලා මම ගන්නවා. ගන්නෙ මම මේ පැත්තට. මේ පැත්තට ගත්තාම මෙයාගේ ස්කන්ධයේ m වතාවක් 4යි. මේ පැත්තට ඍණ මේ පැත්තට හින්දා ආයි ඍණ m වතාවක් 4යි කියලා එනවා. එතකොට මොකද වෙන්නේ? m වැඩි කිරීම 4 ධන m වැඩි කිරීම 4යි. ඒ අනුව කීයද? 4im 4im ඔක්කොම 8im කියලා එනවා. හරිද? m කියලා කියන්නේ කීයද? 0.06යි 0.06යි. වැඩි කරලා ගත්තාම 8 වරක් 5 නම් 40යි 48යි 0.4යි 8යි කියලා එනවා ඩෙල්ටා p. ඩෙල්ටා p එනවා. හරිද? කාලයක් දෙනවද මොකුත්? ආවේගය තමයි අහන්නේ. ආවේගය කියන්නේ මොකද්ද? ආවේගය කියලා කියන්නේ මෙන්න මේකයි. ft ගුණිතයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කන්ධය වතාවක් v ඍණ u. ඒ කියන්නේ මොකද්ද? p2 ඍණ p1. ඒ කියන්නේ ඩෙල්ටා p. ඔන්න ඕකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඩිරෙක්ට්ම සමාන වෙනවා මොකටද? ආවේගයට. ආවේගයට සමාන වෙනවා. ඒ අනුව 0.4යි 8යි. 0.48යි kgms ශ්‍රේණි එකයි උත්තරේ 3. උත්තරේ 3. right 44 හරි. ඊට පස්සේ 45 ඉඳන් කතා කරගෙන යන්න. ටග්ගාව වැඩි දාගන්න ඔය දෙක.
sorry mic එක ගාගෙන නැහැ නේ. හරි ආයි කියන්නම් එක. ඒ කියන්නේ මේමයි. කැපිටල් A කියන්නේ උපරිම උසේදී ගිලිහුණොත් පමණක් උපරිම වේගයෙන් පොළොවට වැටේ කියලා කියනවා 45 වෙනි එකේ A කියන එක. නෑ එහෙම එකක් කියන්නේ වෙන්නේ නැහැ. උපරිම උසේදී වෙන්න ඕනේ නැහැ. මෙතනදීම ගිලිහෙන්න ඕනේ නැහැ. මේ වගේ තැනක් ගිලුණත් මේ උපරිම වේගයෙන් වැටෙනවා. හරිද? ඒ කියන්නේ ශක්තිය සංසිඳකින් තමයි ඔය වැඩේ වෙන්නේ. B කුමන අක්ෂයේදී ගිලිහුණොද එකම වේගයෙන් පොළොවට වැටේ. ඔව්. ඔතනින් ගිලිහුණත් එකම වේගයෙන් තමයි පොළොවට වැටෙන්නේ. මේ කියන අවස්ථාව කියන්නේ ඒ හේතුව තමයි ශක්තිය සංසිඳිකයි. ඒ අනුව මෙතන මේ භාගයක් මේ වර්ගය නියත වෙන්න ඕනේ. හරිද? ඒක හරි. පතිත වන තිරස්කරාශය තන්තුවේ දිග මත රඳා පවතිනවා. තන්තුවේ දිග මත රඳා පවතිනවා මේ. තන්තුවේ දිග මත රඳා පවතිනවා. ඒක තමයි මේ කිව්වේ. මේ වතුර බකට්ටයක් ඇඳලා තියෙනවා. ඒකේ අර යටෙන් නම් H උස්සකුයි උඩේ නම් H උස්සකුයි ගන්නකොට එකම තිරස්කරාශය ලැබිලා නැහැ අවස්ථා දෙකටම. ඊට අමතරව මේ මැද තියෙන ඒවා විවිධ තිරස්කරාශ තමයි හම්බෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේක අපි අනුරූපයි කියලා ගත්තොත් හරි මෙන්න මෙතනට මම අදින එක බට්ටෙක් අනිත් එක මෙතන අදිනවා අනිත් එක මෙතන අදිනවා බට්ට කරලා විසික් කරනවා නම් මෙතනින් විසික් කරනවා නම් මෙතනින් විසික් කරනවා නම් ඒ වෙලාවට අනුරූප වෙනවා මෙන්න මේ තිරස්කරාශ. හරිද? AB වර්ග රෝ. right. ඒක හරි. යන උත්තරේ මොකද වෙන්නේ? උත්තරේ 3 B හා C පමණක් සත්‍ය වේ. 46 අංශුව සරලානුවර්තී චලිතයකට අනුරූපව මෙහි දැක්වෙන විස්ථාපන කාල වක්‍රය අනුව උපරිම වේගය වන්නේ කියලා තමයි අහන්නේ. උපරිම වේගය වන්නේ කියලා තමයි අහන්නේ. මේක ඇවිල්ලා 46. මෙන්න විස්තාරය අක්ෂය T මිලිතප්පර කොහොමද තියෙන්නේ? මේක ඇවිල්ලා 7යි මේක ඇවිල්ලා 0යි මේක ඔන්නම තියෙනවා. මේක 5යි මේක 10යි මේක 15යි මේක 20යි. යන ආවර්ත කාලය කියන්නේ කීයද? 10 මිලිතප්පර 10 මිලිතප්පර කියලා එනවා. එතකොට උපරිම වේගය v සමාන වෙනවා උපරිම වේගය vmax කියලා කියන්නේ a ඔමෙගාට. හරිද? a කියලා කියන්නේ කොහොමත් 7යි. 7යි කියලා දීලා තියෙන්නේ මිලිමීටර මීටර කරගන්න. නෑ මිලිමීටර වලින් තමයි උත්තරේ දීලා තියෙන්නේ. මිලිමීටර වලින් යම්කෝ මොකද වෙන්නේ කියලා බලන්න. a එහෙම්මමයි. ඊට පස්සේ ඔමෙගා කියලා කියන්නේ 2 බෙදීම t 7 වැඩි කිරීම 2යි 5 කියලා කියන්නේ 3යි කියලා දාගන්න. t කියලා කියන්නේ කාලය මිලිතප්පර 10 වැඩි කිරීම 10 ඍණ 1යි. මේ කැපිලා යනවා 7 2 14 14 ඒවා 3ක් 14 ඒවා 3ක් කියලා 7 2 14 14 ඒවා 3ක් 4 වරක් 3 12න් දෙක තමයි එකක් විදිහට 3 ගරක් 3යි 3යි 1යි 4යි 42යි 42යි කියලා එනවා. දුවලා වැරදිද? දෙක වැඩි කිරීම 3යි 42යි කියන ආසන්න අගයක් තමයි එන්නේ. ඒතර මිලිමීටර වලින් තමයි ගත්තේ. මිලිමීටර වලින් ගත්තාම අතර දැන් මෙතන මිලිමීටර නැතුව මීටර කරමුකෝ. ඒතර මීටර කරනකොට මෙතන එන්න ඕනි 7 වැඩි කිරීම 10 ඍණ 3යි. 7 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා කියන්නේ අවසානෙත් එන්න ඕනි 10 වැඩි කිරීම 10 ඍණ 3ක්. යනවා 0.02යි 2යි. මෙස් ඍණ 1යි. එහෙම එකක් නෑ උත්තරේට. කොහොද කේස් එක? right මෙන්න මෙතනයි වැරදුනේ අපිට. ඒක ආදේශ කරලා දිනවා වැරදි. යා ආදේශ කරමු. හරි 46 හරි sorry 46 හරි නෑ 46 අපිට හදාගන්න බැරුණා. ඒක හරියට දාගන්න. එහෙනම් මොකක්ද දාන්න ඕනේ අපි මෙතන? A වෙනුවට දාන්නේ මොකද්ද? A ට දාන්නේ අපි විස්තාරය. විස්තාරය කියලා කියන්නේ 7යි. 7 දීලා තියෙන්නේ මොනවද මිලිමීටර වලින්. මිලිමීටර මීටර කරමු. මීටර කරන්න වැඩි කරන්න ඕනේ 10 ඍණ 3යි. ඔමෙගා කියලා කියන්නේ 25f. ඔමෙගා කියලා කියන්නේ 25f. 25 බෙදීම t කියලා කියන්නේ 10යි. 10 වැඩි කරන්න මිලි. මිලි කියන එක තප්පර කරන්න. හරිද?
මිලි කියන එක තප්පර කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරගන්න. මෙයා කැපෙනවා. 7 වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22යි කිරීම 7න් 22 දාගන්න කැපෙන්න දීලා තියෙන්නේ 10යි. මේ 4 මේ 7 කැපෙනවා. මෙතන මොකද වෙන්නේ 44යි 44 10න් බෙදුවම 4.44 ms ඍණ 1යි කියලා එනවා. 4.44 ms ඍණ 1යි. right. ඊට පස්සේ 47 සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක විස්තරයක ඒවන විට වස්තුවේ උපරිම වේගය 2v වේ. ඒ කියන්නේ අපි දන්නවා කොහොමත් විස්තරයේ උපරිම වෙන තැන තමයි කියන්නේ වස්තුව කියන්නේ සරල අනුවර්තීය චලිතයේ යෙදෙනවලු. සරල අනුවර්තීය චලිතයේ යෙදෙනකොට අපි දන්නවා මෙන්න මේම කතාවක්. හොඳටම ගන්නම් ඒකත්. ඒකේ ගානක් හදනවා වගේ එකක් පෙවුනට ඇත්තටම මෙහෙම එකක් කරන්න නැහැ ඕක ඇත්තටම. හරි. බලන්න මොකද්ද වෙන්නේ කියලා ඕකේ. ඕකේ අපි ගමු නිකන් සාක්ෂියක් අපි යනවා. සාක්ෂියක වෙන්නේ මෙහෙමනේ. කොහොමද සාක්ෂියක් වෙන්නේ? ඒතර මේ වගේ තැනකදී තමයි Vmax. මේ වගේ තැනක මොකද වෙන්නේ? V කියන එක බිඳුවක් වෙනවා. ඒතර Vmax කියන එක ඕනනම් A ඔමේගා වලින් ගන්න පුළුවන්. දැන් කියන්නේ සරල අනුවර්තීය චලිතයේ වස්තුවක විස්තරය A වන විට විස්තරය A ලු එයාගේ. යම් කිසි අවස්ථාවක් වෙනවා එයාගේ විස්තරය A ලු. විස්තරය A වන විට වස්තුවේ උපරිම ප්‍රවේගය 2v වේ. ඒ කියන්නේ මෙන්න මෙතන Vmax එක 2v වෙනවලු. දෝලනය විස්තරයේ සිව් ගුණයක් කළ විට දෝලන විස්තරයේ සිව් ගුණයක් කරනවලු. ඒ කියන්නේ සිව් ගුණයක් 4 ගුණයක් කරනවලු. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික හරි. මෙන්න මේ ටික සිව් ගුණයක් 4යි A කරනවලු. 4යි A කරාම විස්තරයේදී වස්තුවේ ප්‍රවේගය කියලා අහනවා. විස්තරයේදී කියලා කියන්නේ මෙන්න මෙතනදී. මෙතන දින වස්තුවේ ප්‍රවේගය කීයද? බිඳුවයි. ආයි හදන දෙයක් තියෙනවද? අද නැහැ. විස්තරයේදී අනිවාර්යයෙන්ම වස්තුවේ ප්‍රවේගය බිඳුවක් එනවා. හේතුව ඇයි? චාලක ශක්තිය බිඳුවක් වෙන හින්දා තමයි එතන ප්‍රවේගය බිඳුවක් එන්නේ. හරිද? ඊට පස්සේ 48 මොකක්ද කියන්නේ? එක්තරා අංශුවක් එක්තරා සරල රේඛාවක් දිගේ සරල අනුවර්තී චලිතයකදී සමතුලිතතා පීඨමේ සිට අංශුවට වූ ධ්‍රුවල x1 සහ x2 වන විට අංශුවට අදාළ ප්‍රවේගයන් පිළිබලින් v1 සහ v2 වේ. අඳගත්තොත් කොහොමද ඔගේ? අඳගත්තොත් මෙන්න මෙහෙමයි. මේක තමයි නාභිය. මෙන්න මේ විදිහට තමයි සරල අනුවර්තී චලිතයේ යෙදෙන්නේ ඕක. කියන්නේ මොකද්ද? x1 දුරකින් මෙන්න මෙහෙම x1 දුරකින් x2 දුරකින් තියෙනකොට මෙහෙම දුරකිනුයි x2 දුරකිනුයි තියෙනකොට අදාළ වස්තුව v1 කියලා ප්‍රවේගයක් තියෙනවලු v2 ප්‍රවේගයක් තියෙනවලු v1 ප්‍රවේගයක් තියෙනවලු v2 ප්‍රවේගයක් තියෙනවලු. හරිද? එතකොට දැන් අපි දන්නවා v වර්ගය සමාන වෙනවා ඔමේගා වර්ගයේ a වර්ගයේ ඍණ x වර්ගයට. හරිද? දැන් විස්තරය කියන්නේ එකමනේ. ඉතින් ආය වෙනස් වෙන්නේ නැහැ. අංශුවේ අදාළ ප්‍රවේගයන් මෙන්න මෙහෙම වේ. චලිතයේ දෝලන කාලය වෙන්නේ කියලා තමයි අහන්නේ. චලිතයේ දෝලන කාලය. හරිද? ඒ කියන්නේ t සමානයි. හරිද? නැත්නම් අපි දන්නවා ඔමේගා සමානයි 2π බෙදීම t. ඔතනින් හොයාගන්න පුළුවන්. එහෙනම් ඔමේගා තමයි හොයාගන්න ඕනේ. නම් පළවෙනි අවස්ථාවට අපි දාගත්තොත් හරි. මම දා ගන්නවා v1 ගේ වර්ගය සමානයි ඔමේගා වර්ගය වරහන් ඉවත් කර ගන්නම් a වර්ගයේ ඍණ හරි ඔමේගා වර්ගය x1 ගේ වර්ගය කියලා එනවා. ඔන්න පළවෙනි සමීකරණය. දෙවෙනි එක සඳහා දාගත්තොත් v2 වර්ගය සමානයි ඔමේගා වර්ගය a වර්ගයේ ඍණ
ඔමේගා වර්ගයේ x2 වර්ගය. මෙන්න දෙක. හරිද? දැන් මට ඕනේ මොකද්ද? ඔමේගා හොයාගන්නයි කියන්නේ. එහෙනම් මේ පද දෙක කැපෙන විදිහට සුදු කරගමු. ඔය පද දෙක කැපෙන විදිහට සුදු කරගත්තොත් මට කරන්න මෙන්න මෙහෙමයි. මේකේ මොකද්ද විශාල නම් මම එකක් ගන්න උත්තර ටික දිහා බලලා පොඩ්ඩක් ගන්න v1 වර්ගයේ විශාල වෙන හින්දා v1 වර්ගයේ විශාල වෙන හින්දා මේ උත්තර ටික දිහා බලලා එකෙන් දෙක අඩු කරන්නම් මම. එතකොට මොකද වෙන්නේ v1 වර්ගයේ ඍණ v2 වර්ගය මෙයයි කැපිලා යනවා. එකෙන් තමයි දෙක අඩු කරන්නේ. එතකොට මොකද වෙන්නේ ඍණ ඔමේගා වර්ගයේ x1 වර්ගයෙන් අඩු කරනවා ඍණ ඔමේගා වර්ගයේ x2 වර්ගය. එතකොට මොකද වෙන්නේ? මෙතන ඍණ ඔමේගා වර්ගයේ x1 වර්ගය ධන ඔමේගා වර්ගය x2 වර්ගය. හරිද? ඔමේගා එකක් එළියට අදින්න. සෝරි ඔමේගා වර්ගයක් එළියට අදින්න. නැත්නම් මොකද වෙන්නේ? x2 ගේ වර්ගය ඍණ x1 ගේ වර්ගය සමාන වෙනවා v1 වර්ගය ඍණ v2 වර්ගයට. හරිද? මෙතනින් ඔමේගා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් v1 වර්ගයේ ඍණ v2 වර්ගයේ බෙදීම x2 වර්ගය ඍණ x1 වර්ගය කියලා එනවා. ඕකේ වර්ගමූලය තමයි එන්නේ ඔමේගාට. ඒතර t කියලා කියන්නේ මොකද්ද? 2යි π බෙදීම 1යට ඔමේගා. ඒ අනුව 2ක් π වතාවක් x2 ඍණ වර්ගය v1 වර්ගයේ ඍණ v2 ගේ වර්ගයේ වර්ගමූලය කියලා මොනවම එනවා කැපිටල් t ට. හරිද වැඩේ? right. ඒතර එහෙම උත්තරයකට තියෙන්නේ මොකද්ද? එහෙම උත්තරයකට තියෙන්නේ උත්තරේ 5 48ක් හරි. ඊට පස්සේ ඉඳලා 49ට 49 50 අවසාන දෙක. රූපයේ දක්වා ඇති ඝනාකාර පෙට්ටියේ බිත්ති සම්පූර්ණයෙන්ම පරිවාරක බිත්ති වලින් යුක්ත වන අතර එහි ඝනකම සෙන්ටිමීටර 8ක් වේ. පෙට්ටියේ තාපය ඇතුළු වීමට හෝ පිටවීමට හැකිවන්නේ ඒ හා B සිලින්ඩරාකාර ලෝහ කොටස් සරහා පමණි. ඒවායේ හරස්කඩ වර්ගඵලය 12 වර්ග සෙන්ටිමීටර බැගින් වේ. පෙට්ටිය තුල ඇති තාප දඟරය 36 වෝල්ට් ශීඝ්‍රතාවයෙන් ජනනය කරයි. පෙට්ටියේ ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙක පිටක පෘෂ්ඨයේ සෙල්සියස් අංශක 100 සහ 4 තබා ඇත. ලෝහයේ තාප සන්නායකතාවය මෙන්න මෙහෙම වේ කියලා කියනවා. පෙට්ටිය තුළ උෂ්ණත්වය වන්නේ කියලා තමයි අහන්නේ. පෙට්ටිය තුළ උෂ්ණත්වය කියන වාත උෂ්ණත්වයක් තමයි මේක අස්සේ තියෙන්නේ. එතකොට අපි ඔක ඇඳගමු 49. 49 කතාව මෙන්න මෙච්චරයි. ඔන්නෝම තියෙනවා. කුටීරයක් තියෙනවා. ඔය කුටීරයට මෙහෙම කොයිල් එකක් දාලා දෙනවා. මෙන්න අදාළ තාපය සපයන මෙව එක. ඔක හදලා තින්නේ එකකින්. ඒතර මේක A කියලා කියනවා, මේක B කියලා කියනවා. මේ පැත්ත CI සෙල්සියස්, මේ පැත්ත 4යි සෙල්සියස්. ඝනකම මෙයයි ඝනකම දෙනවා 8 සෙන්ටිමීටර්. මෙයයි ඝනකමත් 8 සෙන්ටිමීටර්. හරස්කඩ වර්ගඵලය. ඒතර මෙයාගේ මේ කුටීරේ හරස්කඩ වර්ගඵලය දෙනවා. හරස්කඩ වර්ගඵලය තමයි 12යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. 12යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා හරස්කඩ වර්ගඵලය. හරිනේ? හරස්කඩ වර්ගඵලය 12යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. වැඩේ හරි. එතකොට පෙට්ටිය තුළ උෂ්ණත්වය තමයි අහන්නේ. දැන් අපි ගමු මෙන්න මෙහෙම කතාවක්. ඒතර මෙයාගේ මේක තුලින් මෙයාට තාපය දෙනවනේ. තාපය දෙන්නේ කීයකින්ද? 36කින්. 36 වොට් වලින් තමයි දෙන්නේ. මේක හරහා තාපය ගලාගෙන යනවා Q කියලා ශීඝ්‍රතාවයකින්. මේක හරහා තාපය ගලාගෙන යනවා කොච්චරකින්ද? Q කියන එකකින් ඇවිල්ලා මේක ASCII රත් වෙනවා. රත් වුණා මෙයාගේ ක්ෂමතාවය ඇතුළේ ක්ෂමතාවය කීයද? 36යි. ඒතර Q ගෙන් තමයි තාපය ගලාගෙන එන්නේ. හරිද?
එතකොට මොකද වෙන්නේ? මේ 36 ඇඩ් වෙලා එළියට යන්නේ කීයෙන්ද? Q ධන 36න් තමයි මේකේ එළියට යන්නේ. හරිද? ශීඝ්‍රතාවය තමයි දීලා තියෙන්නේ. හරිද? මම මේක ලියන dq/dt මේක ලියා ගන්නවා. dq/dt. මේකත් ලියා ගන්නම් dq/dt. හරිද? මෙතනට A ට කතාව දාගෙන ගියොත් කැපිටල් A ට දාන්න පුළුවන් dq/dt සමානයි ka වතාවක් θ1 ඍණ θ2 බෙදීම හරි L කියලා. ඒතර පළවෙනි එක හරහා dq/dt සමානයි k. k කියන්නේ කීයද කියලා ගන්න දීලා ඇති 400යි කියලා දීලා තියෙනවා. 400යි. a කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය 12යි. හරස්කඩ වර්ගඵලය 12යි. 12 වැඩි කරන්න 10 ඍණ එන වර්ග සෙන්ටිමීටර සෙන්ටිමීටර මීටර කරන් 10 ඍණ 2යි 10 ඍණ 4යි. යනවා මේක අස්සේ උෂ්ණත්වය මම ගන්නම් θ කියලා. ඒතර 100 ඍණ θ 100 ඍණ θ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර 8යි කියලා. සෙන්ටිමීටර 8 මීටර කරන්න 10 ඍණ 2කින් වැඩි කරගන්න 10 ඍණ 2යි මෙතන ඍණ 2යි මේ බිංදු 2යි මෙහෙම කැපිට යනවා. මේ හතරට 1යි මේකට 2යි මේ දෙකට 1යි මේකට දෙවරක් නම් 6යි. dq/dt සමානයි උඩ සෙට් එකම 6යි. 6 වතාවක් 100 ඍණ θ කියලා එනවා. 6 වතාවක් 100 ඍණ θ. යට මොකුත් නැහැ උඩ ටික විතරයි තියෙන්නේ. හරිනේ? ඒක හරි. ඊට පස්සේ බීට දාගත්තොත් මොකද වෙන්නේ? බීටත් ඕකම දාගන්න පුළුවන්. බීටත් දාගත්තොත් dq/dt ධන 36 තමයි එතන සමාන වෙන්නේ. k ඉතින් වෙනසක් වෙන්නේ 400මයි. මෙතන වෙනසක් වෙන්නේ නැහැ 12මයි. 12 වැඩි කිරීම 10 ඍණ 4යි. අස්සේ උෂ්ණත්වය θ/4ක් වෙනවා. ඊට පස්සේ 8 වැඩි කිරීම 10 ඍණ 2ක් වෙනවා. 8 වැඩි කිරීම 10 ඍණ 2ක් වෙනවා. ඒතර පද ටික වෙනස් වුන්නේ නැහැ එලෙසම තමයි. පද ටික වෙනස් වුන්නේ නැහැ එලෙසම තමයි. ඒ අනුව dq/dt ධන 36 කියන එක සමාන වෙනවා මේ වෙද්දි සුළු කරාම 6යි θ/4යි. θ/4යි. හරිද? එතකොට මට ඕනි θ හොයාගන්න. එහෙනම් මේකට දාගන්න පළවෙනි සමීකරණය කියලා. මේක පොඩ්ඩක් තව සුළු කරගන්නම්. 600යි ඍණ 6යි θ මේක සුළු කරගත්තාම 6යි θ ඍණ 6 වරක් 4 24යි. හරිද? මේක මෙහෙන් දාගන්නම් 6යි θ ඍණ 6 වරක් 4 24යි. අර මේකට දාගන්න සමීකරණ අංක 1 කියලා මේකට දාගන්න සමීකරණ අංක 2 කියලා. එතකොට මොකද වෙන්නේ? දෙකෙන් එක අඩු කරමු. දෙවෙනි සමීකරණයෙන් අඩු කරන්න පළවෙනි සමීකරණය. dq/dt කැපිට යනවා. 36 මේ පැත්තේ තනි වෙනවා. 6යි θ ගෙන් අඩු කරන්න ඕනේ 6යි θ ඒ අනුව 12යි θ වෙනවා. හරිද? 24න් අඩු කරන්න ඕනේ يعني ඍණ 24 අඩු කිරීම එකෙන්නේ දෙක අඩු කරන්නේ ඍණ 24න් අඩු කරන්න ඕනේ ඍණ 600ක්. හරිද? එතකොට 36යි 12යි θ ඍණ 24 ඍණ 600යි කියලා කියන්නේ ඔක්කොම 12න් නම් කැපෙන 12න් කපාගෙන හිටියන ලේසි 12 වරක් නම් 3යි 12 වරක් නම් 1යි 12 වරක් නම් 2යි 12 වරක් නම් 5යි බිඳුවයි. එතකොට ලේසි වැඩි. මේ පැත්තේ 3යි මේ පැත්තේ θ ඍණ 2යි ඍණ 50යි කියන්නේ ඍණ 52යි ඍණ 52 මේ පැත්තට ආවහම 55යි සෙල්සියස් කරනවා. තීරට 55යි සෙල්සියස් කරනවා තීරට උත්තරේ 3. උත්තරේ 3. හදාගන්නටක් ගාලා පානවා. ස්කන්ධය සිම්පල් M1 බෝලයක් එහිදී තබා මුදා හරි ඒට සුමට ගෝලාකාර
කොටස දිගේ පහළට චලිත වී B ලක්ෂයට පැමිණි විට ලී කුට්ටියේ වේගය වන්නේ කියලා තමයි අහන්නේ. රයිට්. එතකොට සුමටයිනේ. සුමට හින්දා ආරම්භයේ මෙන්න මෙහෙම කතාවක් වෙනවා ඔකේ. කොහොමනේ තියෙන්නේ? මෙතන ඉඳලා මෙතනට එනවා. හරිද? මේ වේගය මම ගන්නම් u කියලා. හරි. එතන මේ උස කැපිටල් R. මේක විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා ගත්තාම මම ගන්නම් A මෙතන B. එතකොට EK ධන EP කොහේදීද A හිදී සමාන වෙන්න ඕනි EK ධන EP B හිදී. මෙතනදී තියෙන සම්පූර්ණ MGH එකක්. එතන MGH කියලා කියන්නේ MGR. මෙතනදී වෙන්නේ භාගයක් MU වර්ගය. M ට M කැපිලා යනවා. U සඳහා ප්‍රකාශනයක් වෙනවා 2G ගේ ඔන්න ඔහමයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතෙන්ට ආවහම මෙතනට ආවට පස්සේ හරි මෙතනට ආවට පස්සේ මෙන්න මෙහෙම කතාවක් වෙනවා.